මම අපේ ප්‍රධාන දේශකතුමාලා හඳුන්වන්න කියලා ප්‍රගීත් පොඩ්ඩක් කතා කරනවා. මම ජගත් වීරසිංහ උද්දාන මම චිත්‍ර ශිල්පියෙක් පුරා විද්‍යා පශ්චාත් පර්යායතනයේ හිටපු අධ්‍යක්ෂක සහ ගුරු මහල්මනාකරණය පිළිබඳව මම සීගිරිය දඹුල්ල ඒක බාරකාරත්වයෙන් මට මේ ගාමිණී විජේසූරිය මම මෙයාලේ එයා ගැන මම කියන්නේ එයා හිටපු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් කෙනෙක්. ඒ ඔක්කොම වැඩි එයා ජාත්‍යන්තර ඉක්‍රෝම් ආයතනයේ ඒ පළවෙනි ආසියාතිකයා ඉහළ තනතුරක් දක්වපු මේ ගුරු මහල්මනාකරණය පිළිබඳ ඒ වගේම සාල ජාතික සහ ජාත්‍යන්තර ගෞරවයන් වලට මේ විශේෂ ගුරු මහල්මනාකරණ පැත්තෙන් පත් වෙලා ඉන්නවා. මගේ පින්තූර තිබුණාට මේ මෙතන මම හිතුවා මොකද මේ නිර්මාණාත්මක සහ සංස්කෘතික කර්මාන්ත කියන මේ අදහස ගැන කෞශල්‍යත් හරි උනන්දුයි මේ මෙතන ඉන්න කෞශල්‍යයක් උනන්දුයි ගාමිණීත් හරි උනන්දුයි ඒකෙන් තමයි කොහොම හරි මේ දෙන්න ගෙන්න ගත්තේ මේ කතාව කරගෙන යන්නේ. ඒක තමයි මම මේ පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි. නමුත් අවස්ථා දෙකකදී මට මුණ ගැහුණා පළවෙනි ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ මේ ඉන්දියාවේ යුනෙස්කෝ ආයතනයේ ඉන්න කෙනෙක් ජුන්හි කියලා අපි වැඩපොළොකදී මට කිව්වා මේ කණ්ඩ කළා ඔයා හිතන්න එපා මේ අපේ රටේ තරුණ කෙල්ලෝ කොල්ලෙක් බාරම ලස්සන වෙලා සින්දු කියන්න පුළුවන් වෙලා ආවා කියලා නෑ මේ අපි අවුරුදු දස ගණනකට ඉස්සෙල්ලා අපේ එක අගමැතිවරේ ගත්ත තීරණයක් මත තමයි මේ සියල්ල වෙනස් වුනේ කියලා. ඒකලක අපි ඒකට තමයි මේ ක්‍රියේටිව් and කල්චරල් ඉන්ඩස්ට්‍රීස් කියන concept එක හරලා නීති හරි ගස්සුවා කියලා. ඊට පස්සේ කොරියානු තානාපති නෝනස් එක දායක මට දැන් කිව්වා අපේ අපේ අගමැතිවරයෙක් ඒගොල්ලන්ගේ 90 දශකයේදී ඇහුවා කියලා බොලිවුඩ් හොලිවුඩ් චිත්‍රපටයකින් හම්බ කරන මුදල හම්බ කරන්න අපි කාර් කීයක් හදන්න ඕනද? ඒකින් මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි කියලා කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනේ කියලා ඒක තමයි මේ අපි K-pop කියලා කියන එක දක්වා වර්ධනය ආවේ රජයේ ගත් එක්තරා ප්‍රතිපත්ති වගේක්. ඒතර අද මේ කතාවේ අරමුණ එතකොට awareness building. මෙතන ඉන්න ඔක්කොම සංස්කෘතික ක්‍රියාදාරයෝනේ සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධ අය. ඒකට ශ්‍රී ලංකාව සඳහා නිර්මාණාත්මක සහ සංස්කෘතික කර්මාන්ත පිළිබඳ වන 50ක් රෙගුලාසි සහ ප්‍රතිපත්ති අවශ්‍යයි. මම ඉස්සරම හිතුවේ හිතමම කියන මේ කල්චරල් ඉන්ඩස්ට්‍රි කියන වචනේ මුලින්ම ආවේ ඒක වචනයක් හැටියට. ඒ 1940 ගණන් වල ෆ්‍රැන්ක්ෆර්ට් ස්කූල් කියලා කියන මේ ක්‍රිටිකල් චින්තකයන්ගේ හිත ඇඩෝර්නෝ කියලා කෙනෙක්. එයා ඔය කල්චරල් ඉන්ඩස්ට්‍රි කියන වචනය පොයින්ට් කළා. මේ කල්චරල් ඉන්ඩස්ට්‍රි හරහා තමයි මිනිස්සු පාලනය කරන්නේ කැපිටලිසම් කියලා 40 ගණන් වල. ඊට පස්සේ 70 දශකයේ වෙනකොට 70 දශකයේ 60 දශකයේදී ප්‍රංශ චින්තකයෝ ප්‍රංශ රාජ්‍ය මූලික වෙලා මේ තමයි ඒගොල්ලෝ මේ කල්චරල් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන අදහස ගොඩනගා ඒගොල්ලෝ තේරුම් ගත්ත විශේෂයෙන්ම ෆිල්ම් ටෙලිවිෂන් වගේ දේවල් අර කෝ ආර්ට්ස් වලට ඇතුළු මේ ෆ්‍රෙන්ච් කට්ටියනේ ඒගොල්ලෝ කෝ ආර්ට්ස් වලට දැම්මේ නැහැ. ඒක තිබ්බ විෂුවල් ආර්ට්ස් ලිටරේචර් පොයට්‍රි වගේ නම් ෆිල්ම් ෆොටෝග්‍රැෆි ටීවී වගේ දේවල් ඒගොල්ලෝ දැක්කේ කල්චරල් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන සංකල්පයට ගොනු කරලා ඒගොල්ලෝ කිව්වා මෙන්න මේ වගේ ස්වාධීනත්වය රකින්න අවශ්‍ය නීති සම්පාදනය කරන අදහස් ගොඩනගත්තා. ඊට පස්සේ 80 දශකයේදී දැන් ඔබ ජර්මනියෙන් පටන් අරගෙන ප්‍රංශයට ගියා. එංගලන්තයේදී මේකට ප්‍රසාල ප්‍රමුඛත්වයක් ගන්න මේ කල්චරල් ඉන්ඩස්ට්‍රීස් කියන කතන්දරට මොකද ග්ලාස්ගෝ ෂෙෆීල්ඩ් වගේ නගර අපි කියනවට පෝස්ට් ඉන්ඩස්ට්‍රියල් සිටිස් කියලා. ඒ වගේ කර්මාන්ත වලින් ලබන ආදායම අඩු වෙන පටන් ගත්තාම එංගලන්තයේ රජය අහ ප්‍රශ්නයක් තමයි මේ urban regeneration කියන concept එක යටතේ අපිට බැරිද අපේ මේ නගරය සංස්කෘතික වටිනාකම සහිත දැකගත්තම සංචාරක ව්‍යාපාරයට තුලට ගෙන්නන්න කියලා. මේක තමයි අපි ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිල් එක කල්චරල් ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ නිර්මාණාත්මක ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කරලා හොඳ වාසාවක් හරිගස්සලා තියෙනවා. මම ඒකට එන්නම් පස්සේ. 90 දශකයේදී
තමයි මේගොල්ලෝ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන එක එංගලන්තයේ විශේෂයෙන්ම ටෝනි බ්ලෑර්ගේ රජය යටතේ ඒගොල්ලෝ මේක ගොඩක් දියුණු කරගෙන ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් software gaming and advertising කියන කරුණ තුනට තමයි ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් වලට එංගලන්තයේ 1990 දශකයේ වෙනකොට මේක අතුල් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අද වෙනකොට 2020 වෙනකොට යුනෙස්කෝ එක දකුණු ඇමරිකාවේ ඔරෙන්ජ් ඉකොනොමි කියලා අදහසින් මේ කතන්දරෙම කතා කරනවා. ඊට පස්සේ මේක සංකීර්ණ විෂයක් බවට පත් කරන ලෝකයේ පුරා සහ ඒ වගේම යුනෙස්කෝ ලේඛන කීපයක්ම තියෙනවා මේ විෂය සම්බන්ධව. එකක් තමයි නේද බාමිනි මහත අපි ඒක රැටිෆයි කළා නෑ ඒක තමයි. අපි ඒක කරා. ඊයේ ප්‍රද කරා. Convention on Cultural Diversity. Convention on Cultural Diversity. ජනාධිපති එතකොට ඒක අදහස් උන්නේ අර සමහරක් රටවල් කල්චර් ඉන්ඩස්ට්‍රි ෆිල්ම්ස් ඒ වගේ ඩොමිනේට් කරලා අනික් අය අනික් පොඩි මේවා මාර්ජිනලයිස් කරනවා. වාසිය කියගන්න. එතකොට යුනෙස්කෝ නිර්වචනයක් දුන්නා මේකට. මේ බ්‍රිටිෂ් කවුන්සිල් එක ශ්‍රී ලංකාවේ එංගලන්තයේ මේක නිර්වචනයක් දැක්කම මම කැමති මේක අකට බ්‍රිතාන්‍ය නිර්වචනයේ පොඩ්ඩක් එකත් විචාරශීලීව සම්බන්ධ වෙනවා. මොකද ඒගොල්ලෝ එක කරමුද හේතුව අපි බ්‍රිතාන්‍ය නිර්වචනයට ආකර්ෂණීය වෙන ගතියක් පෙන්වනවානේ. obvious reasons නේ. යුනෙස්කෝ කිව්වේ අස්පර්ශනීය සංස්කෘතික ස්වභාවයක් ගන්නා නිෂ්පාදන අස්පර්ශනීය සහ සංස්කෘතික ස්වභාවයක් ගන්නා නිෂ්පාදන නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීම සහ වාණිජකරණය කිරීම ඒකාබද්ධ කරන ක්ෂේත්‍රය තමයි කල්චරල් ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන්නේ කියලා. මෙහිදී මෙතෙන් ඒගොල්ලෝ එක ඉදිරියෙන් අතර උන්නේ මේක ඒගොල්ලෝ බුද්ධිමය දේපල පන්ති සමග සම්බන්ධ කරා. ඒ තමයි වැදගත්ම ඩෙවලොප්මන්ට් එක. ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි සමග කල්චරල් ඉන්ඩස්ට්‍රීස් සම්බන්ධ කිරීම and creative industries. එතකොට මේ යුනෙස්කෝ තර්ක කරනවා නිර්මාණාත්මක කර්මාන්තය ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් වල හඳුන්වන්නේ සංස්කෘතික ප්‍රකාශනය සහ ආර්ථික වටිනාකමක් එකට එකතු වූ නිෂ්පාදනයි. මෙහිට විශේෂත්වය වන්නේ මේවා බොහෝ විට බුද්ධිමය දේපල ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි යටතේ ආරක්ෂා වීමයි. ඒගොල්ලෝ අපි අර කියපු 2005 සම්මුතිය සංස්කෘතික ප්‍රකාශනයන්ගේ විවිධත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාත්‍යන්තර නීතිමය රාමුවක්. ඒ වගේම යුනෙස්කෝල කරනවා යුනෙස්කෝ ක්‍රියේටිව් සිටිස් නෙට්වර්ක් කියලා එකක්. ඒ උදාහරණයකට අම්බලන්ගොඩ කියන නගරය අඟුඩ කලාපය ක්‍රියේටිව් සිටි හැකට කළා. ඒකෙන් හදන වෙස්මුණු වලට වෙනම වටිනාකමක් තියෙනවා. හරියට ෂැම්පේන් වගේ. We cannot produce champagne everywhere. It has to be produced in Champaran. ඒ ඒරියා ඒ නගරය ඒ ස්ථානය තමයි හදන එකට තමයි වටිනාකම දෙන්නේ. වෙන තැනක හැදුවට ඒ වටිනාකම ඒක එන්නේ නැහැ. වගේ යාපනයේ අත්කම් වලට නුවර නතරම් පොත වගේ පළාත්. ඒක ක්‍රියේටිව් සිටිස් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම යුනෙස්කෝ හදුවා ජාත්‍යන්තර සංස්කෘතික විවිධත්ව ආරම්භ කියලා. IFC සංවර්ධනය වෙන පවතින රටවල නිර්මාණාත්මක ක්ෂේත්‍ර දියුණු කිරීමට ආධාර සපයන මුදල. ඒතර මේවා ටැප් කරන්න නම් මේවත් එක්ක සම්බන්ධ වෙන්න නම් අපේ රටත් අවශ්‍ය වෙනවා සංස්කෘතික කර්මාන්තය. මේ දෘෂ්ටියෙන් ක්‍රියේටිව් කලාප දිහා බලන්න. මෙන්න මේ මූලික කරුණු ටික කියලා දැන් කියන මොනවද කියනවද? ඊට පස්සේ මම හැදුවේ අපේ රටේ මේක අමතක නම් මේක කරුවා කියලා. මේක තමයි අර බ්‍රිටිෂ් කවුන්සිල් මේක නිර්වචනය cultural and creative industries. මේක තමයි ඒකේ නිකමට මේ මගේ translation නෙමෙයි. Google and Gemini translate. මේ කලාකාරයන්ගෙන් බැලුම් ආන සිද්ධ වෙනවා.
නෑ මේගොල්ලෝ බයින්නේ මගේ සිංහල භාෂා දෙකම කොන් කියලා මේගොල්ලෝ දන්නවා හොඳට. ඒක කලින් කියලා ඉන්නවනේ. ඊට පස්සේ මට පෙන්වන්න ඕනේ අර හිස්ටරි එක නේ කල්චරල් ඉන්ඩස්ට්‍රි කියන concept එක first second third finally අපි මේ ආවදී ලංකාවෙත් මේ විදිහේ කල්චරල් ඉන්ඩස්ට්‍රි එක අධ්‍යයන ගොඩක් කළා තියෙනවා මේ මම ගන්නේ ડોક્ટર නන්දදේව කියලා කෙනෙක් ඔයගොල්ලෝ ආසිරව දන්න එයා මේ විෂයට හරි විශාල මේ එයා මේකට කමිටඩ් කෙනෙක් එයා මේක හරියට එයාගේ ප්‍රසන්ටේෂන් එකකින් අරගත්තේ මේ බණ්ඩාර කියන මහත්තයෙක් 1972 දී මේ අධ්‍යයනය කරනවා අපේ කල්චරල් පොලිසි එක. ඊට පස්සේ මෙන්න මේක තමයි මම මේ යුනෙස්කෝ මේ කල්චර් කියලා කියන එක මෙන්න මේ සාකච්ඡාව තුළදී පරිකල්පනය කරපු ආකාරය කල්චරල් ඉන්ඩස්ට්‍රීස් ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කල්චරල් හෙරිටේජ් ගාමිණී එහෙනම් මම මෙතන විශේෂයෙන් ගන්න ගත්තේ මොකද අපි මේක මාස ගානකට ඉස්සෙල්ලා අමාත්‍යාංශයේ අනුග්‍රහය සහිතව නේද වර්ක්ෂොප් එකක් තිබ්බා National Cultural Heritage Policy කියලා එකක් ගොඩනගා. ඒක ඇතුළට අපි ඇතුල් කරා Creative Industries concept එක. ඒ policy එක. ඒක තාම සිද්ධ වෙමින් පවතින එකක් ඒකට මහජන අද සසඳා දානවලු දෙරියට. මම ගාමිණීට වදේ ප්‍රොපර්ටි දැන් හොඳයි ඒක ડોક્ટર නන්දදේව අපි අද වෙනකොට කල්චරල් ඉන්ඩස්ට්‍රීස් කියනකොට මෙන්න මේ ඔක්කොම ඒරියාස් ටික එකට අයිති වෙනවා ලිටරරි ආර්ට්ස් ෆික්ෂන් පොයට්‍රි විෂුවල් ආර්ට්ස් පේන්ටිං ස්කල්ප්චර් print and electronic media popular arts performing arts arts of the movie business මේක තමයි ඒකට අපේ සමස්ත කලාපය වෙන්නේ cultural and creative industries අනතක් හෝ ප්‍රතිපත්ති වලින් ආරක්ෂා කරන්න හදන්නේ ප්‍රොමෝට් කරන හදන මතර කරන්න වෙන්නේ මෙන්න මේකට අයිති වෙනවා මම ඒකලාට උදාහරණයක් ගන්න මේ ප්‍රතිපලා එහෙනම් අංජීවල වගේ සම්භාව්‍ය කලා චිත්‍ර ශිල්පියෝ පමණක් නෙවෙයි මේක අයිති වෙනවා පාරයිනේ ආර විට විකුණන කෙනෙක් වීඩියෝ වල පර්ෆෝමන්ස් කරන කට්ටියක් ඒක පාරවලයිනේ කැම විකුණන අය මේ ඔක්කොම ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් එකට ඇතුළේ මම ගාව තියෙන උදාහරණ 10ක් මම කතා කරන්න කොහොමද ඉරිදා පොලේ බතෙක් විකුණන කෙනෙක් වීඩියෝ සංදර්ශන පවත්වන අය මේ කට්ටිය කොහොමද මේ විදිහේ 50කින් ආරක්ෂා වෙන්නේ නැත්නම් මේ ප්‍රතිවිරුද්ධ සංජීව හිත ඒගොල්ලෝගේ සම්භාවය සඳහා පමණ නැහැ ඒක නෑ මොනක් නෙමෙයි හරිද මේ කවුසල්ය ඊට පස්සේ මේ තියෙන්නේ මොකද ශ්‍රී ලංකාවේ තියෙනවා මේ විෂයට අදාළ මේ ලීගල් ડોකියුමන්ට්ස් තෝකේ අපිට තියෙන තව හරි ડોකියුමන්ට් එක මේ සමස්ත ඒකාබද්ධ කරන එක තවත් මේ ડોක්ටර් නන්දදේවගේ අධ්‍යයනය නෑ එයා තමයි මේ ගෞරවය යන්නේ 19 ડોකියුමන්ට්ස් තියෙනවා ඊට පස්සේ මේ ප්‍රසන්ටේෂන් එක මේගොල්ලෝ ගාව තියෙන මේ බේසික් ප්‍රසන්ටේෂන් ඊට පස්සේ ඒවට සඳහන් වෙච්ච රාජ්‍ය ආයතනක් තියෙනවා මේ පැත්තේ ඉම්ප්ලිමෙන්ටිංగ్ බොඩිස් උත් තියෙනවා ඒකට ඉන්න මේ කලා අනුමණ්ඩලයේ හද ප්‍රකීර්ති ඒක කියන්නේ මේක කියන දේ ශ්‍රී ලංකාව තුළ මේ වැඩේ කරන්න අවශ්‍ය බොහොමයක් දේවල් සිද්ධ වෙලා තියෙනවා මේ දෘෂ්ටියෙන් අපි මේක දිහා බැලුවේ නැහැ කියන්නේ මොකද මේ අවයර්නස් බිල්ඩින් කතාවක් මේ අද මේ ගෘහ උතන කරන්න හොඳයි කියලා. එතකොට මේක කරනකොට මෙන්න මේ කැටගරයිසේෂන් එක තමයි මේක මගේ අදහසක්. මේක දිහා බලන්න වෙනවා මොකද කෝ ආර්ට්ස් කියලා જાතියක් කර හිතන්න එනවා. ඊට පස්සේ how does the culture get distributed සංස්කෘතික අපි නිර්මාණශීලී කර්මාන්තයක් හැදුවා මේ ප්‍රොඩක්ට් විසරණය වෙන්නේ කෙසේද? ඊට පස්සේ මේ ෆන්ක්ෂනල් ඇස්පෙක්ට්ස් හැටියට උදාහරණයක් ගත්තාම මම visual art I want your attention here visual art literature poetry music performing art and traditional knowledge system මේක තමයි මම යෝජනා කරන කෝ ආර්ට්ස් ටික cultural and creative industries දෘෂ්ටියෙන් බලනවා මේ දෙවනට how does culture get film museum galleries libraries photography publishing
creative collectives and individuals, heritage activities, rituals, festivals, make it distribute වෙන්නේ. මේ අදහස් ටික. ඒතර මේ අර පළවෙනි එකේ තියෙන ආර්ට් වර්ක්ස් මෙතනත් ආර්ට් වර්ක්ස් තමයි තියෙන්නේ. නමුත් මේක හැබැයි එක්තරා විදිහක පොඩි මේ ෆ්‍රෙන්ච් දෘෂ්ටියක් මගේ උඩට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ අපි දෙක සාකච්ඡා කරන්න කොහොමද? ඊට පස්සේ තියෙන්නේ functional aspects, architecture, design, fashion, advertising, packaging, social media, gaming, tourism and pilgrimages. These are the functional aspects of first and the second. මේ පිටියේ සිටීමේ මාධ්‍යයක් ඇතුළේ ඉඳන් තමයි ගොඩක් රටවල් මේ ගැන හිතලා තියෙන්නේ. මම කැමතියි අපි මේ සියල්ලස්සේ අපි දාගෙන මූලික තර්කය තමයි මම චිත්‍රයක් අඳිනකොට මම මූර්තියක් හරි ගස්සනකොට මම මේක මගේ පුතේ විනෝදාංශයක් වගේ මම බුද්ධිමය දේපලක් නිර්මාණය කරනවා කියන එක. අර පාරයිනේ ඉඳගෙන ගෑනු කෙනෙක් හරි කවුරු හරි කැවුම් විකුණනවා. එයා බුද්ධිමය දේපලක් නිෂ්පාදනය කළා තමයි ඒක විකුණන ගන්නට ගෙනන්නේ. ඒ විදිහට බලන්න පුරුදු වෙන්න. විරුදු කියන එක intellectual property එකක් නිෂ්පාදනය කරන්නේ මේ පාරයිනේ ඉඳගෙන. මෙන්න මේ දෘෂ්ටියෙන් මේක දිහා බලන්නේ නැහැ. අර පාරයිනේ අග්ගලා සහ පාරම්පරික රස විකුණන අය. මේක ඔක්කොම දැන් වලු අග්ගලා ප්‍රථම ඔය ඔක්කොම දේව. පුරුම ස්ථානයක සෝනියර විකුණනවත් එයා කරන්නේ බුද්ධිමය දේපලක් නිෂ්පාදනය. එයා අර්ථකථනයක් නිෂ්පාදනය කළා තියෙනවා. ඒක අපිට ගෙනියන්න පුළුවන් බුද්ධිමය දේපලක් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා හිතන්නේ මෙන්න මේවා ආරක්ෂා කරන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ අර අනපනත් ටික. මම කියනවා යන්න කාමිනී ගාවට රියල් ලයිෆ් උදාහරණ ටිකක්. අපි නිර්මාණාත්මක සාහාර අල්ලි කරන ක්‍රියේටිව් ෆුඩ් වෙන්ඩර් කෙනෙක් ඉන්නවා. අපි ආදියා බලන්නේ කොහොමද මේ කතිකාවෙන් දෙන්නේ. මේ පුද්ගලයා භෝජන කලාව ගැස්ට්‍රොනොමි කියන කලාවට වැටෙනවා. එතකොට එයා විකුණන ආහාර වලට සවුත් 1986 අංක 26 දරන ආහාර පනතයක්දී ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරියෙන් PHI හරහා ලියාපදිංචි කරගන්නවා. 2019 නිවේදනය අනුව කුඩා කුටි පවල් ලියාපදිංචි නියම අනිවාර්යයි නංග. ඒතර වටිනාකම වැලියු ඇඩිෂන් කෙරෙන්න ඕනේ පැකේජින් සහ නාමීකරණ හරහා සහ ඒවා ඉදිරිපත් කිරීම හරහා. මේ ඒගොල්ලන්ගේ සුවිශේෂී වට්ටෝ අසලුම් කරන්නේ කාර්මික සැලසුම් ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් ඒවා හරහා ට්‍රේඩ් මාර්ක් කිරීම. මෙන්න මේ හදස් සියලුම ප්‍රතිපාදන තියෙන ලෝකයක් අපි නිර්මාණය කළ දෙන්න ඕනේ මේ මනස. මෙයා ක්‍රියේටිව් වෙන්න ඉන්ඩස්ට්‍රි එකකට අතුල් වෙන්න. දෙවෙනි එකේ මූල්‍ය විවිධ ඒකට නම් කැමතිද කියන්නේ ටින් නම්බර එක හඳුනගන්න. තව එක්කෙනෙක් ගන්න තව උදාහරණයක් මම හිතුවේ ත්‍රිවිධ රතයකින් අත්කම් විකුණන කෙනෙක්. ඒතර මෙයා සංචාරක සිහි වට කලාවකට අයිති වෙනවා. කොහොමද අපි මේ ඉන්ඩස්ට්‍රියට ඇතුල් කරගන්නේ ක්‍රියේටිවිටි එක. මොකද ඒකට තියෙනවා අර ලංකා කිව්වාර වගේ සිස්ටම් හරහා විශේෂයෙන්ම ඔතෙන්ටික් ශ්‍රී ලංකන් කියලා කියන අදහස කියන වැලියු එක කොහොමද එයාගේ වැඩ දේවල් වලට ඇඩ් කරන්නේ. ගන්න සීගිරිය තමුල්ලේ හැමතැනම ඉතින් සීගිරියදී ආර විදේශිකයන්ගේ වාහන පිටිපස්සේ ගිහලා සෝනියස් විකුණනවානේ. හරි ප්‍රශ්න ටැක්ස් තලෙකුද මිලකට ඒවා සමහර සංචාරකයෝ ගන්නවා. ඒගොල්ලෝ ඒවා විකුණන පිටිපස්සේ එළවගෙන ගිහලා තමයි විකුණන්නේ. කොහොමද මේක ඊට වඩා ගෞරවණීය සහ නිර්මාණශීල බුද්ධිමය දේපලක් තමයි මෙයා විකුණන්නේ කියන තරට මේකපත් කරන්නේ. ඒකෙන් ඩිජිටල් ගෙවීම වගේ දේවල් තව ඉරිදා පොලේ බතික් විකුණන ශිල්පියා. මම මේක ගැන හිතුවේ අපි වගේ අයගේ දෘෂ්ටියෙන් නෙමෙයි. අපි මෙවැනි ජාතික අරමුණක් සහිත පන්නතක් ගැන හිතනවා නම් අධිකාවක් ගෙනන කොහොමද මේ මම ඉතින් 15ම ස්තරයට අය මේකට අහු වෙනකොට නිකම්ම ඉහළ ස්තරයේ ඒකට අහු වෙලා ඉවරයි. එතකොට ඉරිදා පොලේ බතික් විකුණන ශිල්පියා. එයා අනිවාර්යෙන් විෂුවල් ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට් එකකට වැටෙනවා. ඒතර යට අපි කොහොමද කොපිරයිට් කියන එක දෙන්නේ කොහොමද? ට්‍රේඩ් මාකින් කියන එක ඇති කරන්නේ කොහොමද? මේ පනතේ අයිතිවාසිකමක් ඇතිවෙනවා. වෙළඳපොළ සම්බන්ධීකරණය කියන්නේ ඉරිදා පොලේ ඔබට ගොස් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය NED එකත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධ කරන්නේ කොහොමද? ඊට පස්සේ කුඩා ව්‍යවසායකින් බවට මේ ගානු කරන හරි පිළිවෙල කියලා පත් කරන්නේ කොහොමද? ඊට පස්සේ
වැට්ටෝ සමාජ ආරක්ෂණ බදු වලින් එවැනි අය නිදහස් කරන්නේ කොහොමද මෙවැනි කුඩා අය? මොකද අපි හිතනවා නම් ක්‍රියේටිව් and කල්චරල් ඉන්ඩස්ට්‍රීස් ඩෙවලොප් කරන්න ඒක අනිවාර්යයෙන්ම සමහර සහනයක් පවතින දෙන්නම් සිද්ධ වෙනවා. මේ මහා ව්‍යාපාරිකයින්ට ව්‍යවසකින් දීලා තියෙන බදු දෘෂ්ටියෙන් ඒගොල්ලෝ දිහා බලන්න බෑ. මේ ඔක්කොම කරන්න හේතුව මේකයි. ශ්‍රී ලංකාවේ ජාතික මොකද GDP ද මොකද්ද කියන එකෙන් 50% එන්නේ මේ සේවා සපයන්න. මෙන්න මේ වක්‍රහ මෙන්න මේ කලාපයට තමයි මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කට්ටිය ඇතුල් වෙන්නේ. ඊට පස්සේ වීදි සංදර්ශන පවත්වන එක ඉන්නවා. ශ්‍රී ලංකාවේ අපි ගොඩක් වෙලාවට වීදි සංදර්ශන පවත්වන අය කොටින් ගන්න නැත්නම් තරතරකාරයෝ හැටියට හිතනවා නෑ. අපි කොහොමද කරන්නේ වීදි ප්‍රසංග බලපත්‍ර වගේ දේවල් දෙන්නේ. ඒගොල්ලන්ට මේ සමාජ ආරක්ෂණය අනිත් විශේෂයෙන්ම මේ රැඩිකල් කට්ටියට කොහොමද මේ භාෂණයේ අයිතිය යටතේ අවශ්‍ය නිදහස සපයන්නේ අනවශ්‍ය නීති රීති කරදර නොවන ආකාරයට. මෙන්න මේ හැම දෙයක්ම කරපු නම් මහකරේ අර ડોකියුමන්ට් එකක් තියෙනවා. මහකර ලේඛනයක් තියෙනවා. නැත්නම් පොලිස් කාර්යාලයක කොට හරි කෙනෙකුට ඒ හිත හොඳ මතකම නෙමෙයි. තව උදාහරණයක් තමයි පුතුවේ. ගොඩක් වෙලි රැඩිකල් නාට්‍ය කණ්ඩායමකට නම් ලාභ රැඩිකල් නාට්‍ය කට්ටිය නම් කොහොමද රැඩිකල් අදහස් ඉදිරිපත් කිරීමේදී නීතිමය බාධාවන් අවසර කරගෙන අවම කර ගැනීමට ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීම අවශ්‍ය නීතිමය උපදේශකත්වය සහ නීතිමය ප්‍රතිපාදන අපේ ලේඛන තුල කොහොමද අතුල් කරන්නේ? මොකද දන්නවා මම මේ කතා කරන්නේ මගේ කලාපයේ දේවල් නෙමෙයි. මෙතන ඇතුලේ මට වඩා හොඳට මේ ප්‍රශ්නයක් ග්‍රහණය කර ගන්න පුළුවන්. ආයෙ මෙතන අපේ අකින්නවා මෙන්න මේකෙන් මේක අපේ ජීවිතේට බලපාන දේවල්. ඊට පස්සේ ප්‍රසංගවල ගීත ගායන තරණ ගායකයෙක් කොහොමද එයාගේ රොයල්ටිස් performing rights එයාගේ taxation system එක කොහොමද? ඇත්ත මේ හැම එකක් අස්සෙම සිද්ධ වෙන්නේ රජයේ බදු මුදල් ගැනීමක් සිද්ධ වෙන විදිහත් ඇත්ත. ඒ සඳහා ප්‍රතිපාදන සහ පාලකම් තෝකයක් ක්‍රියේටිව් and කල්චරල් ඉන්ඩස්ට්‍රීස් අනපනත් සහ පොලිසි යටතේ යඩයට ලැබෙන්න ඕනේ. එතකොට මගේ අපේ ප්‍රශ්නේ කතන්දරේ තමයි කොහොමද මේ අපේ මම දැන් 7 දිනක් ගැන චරිත 7ක් ගැන මම පරිකල්පනය කරන මේ චරිත 7ම ඒක රාශී කරන ක්‍රමවේදය කුමක්ද? මේ පුද්ගල සියලු දෙනා පොදු පියවර 7-8කින් යුතු පද්ධතියකට අපිට ගන්න පුළුවන්. කල්චරල් ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් 50ක් regulations and policies යටතේ අඳුනා ගැනීම සාධ්‍ය කිරීම ඩිජිටල්කරණයේ මූල්‍ය සම්පූර්ණභාවය සහ නිර්මාණ වල IP protection intellectual property protection දේවල්. ඔබ හැමතැනම තියෙන බුද්ධිමය දේවල්. ඒක සංස්කෘතික නිෂ්පාදනයක් තියෙනවා සංස්කෘතික අදහසක් තියෙනවා. ඒක බහන් දෙකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ප්‍රක්‍රියාවකට. ඒතර මේක අනිවාර්යයෙන්ම intellectual property හැටියට දකින්න පුරුදු වෙන්න ඕනේ. අපි ඒක මට බුද්ධිමත් කියලා මුලින්ම සෙනක පඩාර මාත්‍යව චිත්‍රාදින ආයේ බුද්ධිමුතුන් කියලා හිතන්න පුරුදු වෙන්න කියලා. ඔක චිත්‍රාදිනට කරන්නේ බුද්ධිමය වැඩක් කියලා. එයාගේ වචනේ තමයි මම 90 දශකයේ මහා බන් රැකගෙන ගෙනාවේ art is a body of knowledge කියලා. ඊට කලින් අපි හිතුවේ ආර්ට් කරනවා කියලා ඒක. පස්සේ තමයි තේරුන්නේ ඒක knowledge එකක් අපි ගොඩනගන්නේ. බුද්ධිමය දේපලක් කරන්නේ. ඒක ආර්ට් පෝර්ටල් ලිටරේචර් වලට එනවා නම් අර කවුරුත් නට කියන්නේ අපි හිතන්නේ නැහැ. අර විස්මුණු හදන එකට රූපකලාකාරයට විදි නාට්‍ය කරන එක දේවස all intellectual property rights යටතේ ආරක්ෂා කිරීම කරනවා. ඕවතයි මම ඔයගොල්ලන්ගේ ගේට් හදහස් මම මේ කියන්නේ ඉතල සාත්‍ර කතන්දර කියන්නේ කොරියාව මෙත් කරේ කොහොමද කියන්නේ. ඒක හොඳ වෙදී. you have to say කොරියාව මේ වැඩේ කියලා කියන මොකක්ද? ඒක 1999 දී framework act on the promotion of cultural industries කියලා හත්පත් කරගත්තා. Framework Act. This is the constitution of the CCI, Cultural and Creative Industries for constitution එක තියෙන මෙන්න මේ act එකේ. And require the government to provide financial and technical support to creators. ඊට පස්සේ ගෙනාවා ඒගොල්ලෝ තව act එකක් Content Industry Promotion Act. කියන්නේ culture කියලා කියන එක මේ content industry එක කියලා කියන එක හොඳටම මුලට අරගෙන වැඩ කරපු සමාජ රට තමයි කොරියාව. දැන් ඉන්න තරුණයන් නම් දන්නවනේ මේ content makers ලා කජාතක් වෙනම ඉන්නවනේ. නමුත් මේ සමස්ත සංකුචය කියලා කියන්නේ content industry එකක්. නම් දන්නයකට කියන හොඳ සිංහල වචනේ මොකක්ද කියලා. Culture is a content industry.
මේක විකිනේ හැටි අදහස් සහ ක්‍රියාවත සම්ප්‍රදායන් සහිත තනක් සම්ෘද්ධිය කියලා කියන්නේ. පහන්න වංගිසරේ පුලන වන්න මේවට පතරේ. හරි. එතකොට the content industry promotion act. අන්තර්ගත. thank you. පාසලේ ඔඩියන්ස් එක ඉන්නේ කොහොමද? so අන්තර්ගත මට නම් ඒක හරි මලුත් ඒ අදහස. සම්තුතිය තියන. ඒක ඇතින් අලුත් දෙයක් කියන්නේ නැහැ. පොඩා විද්‍යාඥයන්ට මම සල්ලි හම්බ කරගත්තේ ඕකෙප තමයි. අතීතයේ අන්තර්ගත ඉන්ඩස්ට්‍රි එකට හිතලා. content industry promotion act. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙනාවා motion picture promotion act, game industry promotion act. අර ප්‍රධාන එක යටතේ framework act on promotion of cultural industries කියන ලොකු act එක යටතේ ඒගොල්ලෝ act එකයි සහ දෙක තුනක් අරගෙන එනවා. තව මේ motion picture promotion act, game industry promotion act කියලා කියනවා. මේ ඊට පස්සේ ඒගොල්ලෝ කරපු දේ තමයි fiscal support එක හරි ගත්තා මේගොල්ලන්ට. venture capital මේ government fund of funds කියලා හරි ගැස්සුවා. මේ creative industry එකට ඇතුළු වෙන අයට අවශ්‍ය content production tax credit දුන්නා. culture technology grants දුන්නා. culture industry specialized sign on board කියලා තව සංවිධාන හතරක් ඇස්සුවා. කොහොමද අරතුත් ඒගොල්ලෝ මොකක්ද කරේ? Korea creative content agency කියලා කරගත්තා. කොහොමද කියන්නේ මේකයි. K-pop කියන්නේ අහම්බෙන් ආපු දෙයක් නෙමෙයි. ඒකට රාජ්‍ය කිසියම් දෙයක් කරා. විශාල නීති රීති වගේ සම්පාදනය කරා. රාජ්‍ය හිතන්න මේක ගැන හිතුවා. එතනින් තමයි මේ එන්න එකපාරම කොරියාවේ කොල්ල ලස්සන වෙලා සින්දු කරන පටන් ගත්තා නෙමෙයි. ඒ වගේ අපිට එහෙම වෙන්න පුළුවන්. ලස්සන කරන්න පුළුවන් කතියක් නැහැ. මට ඔක තමයි මම කියන්නේ මට තියෙනවා යෝජනා 10ක් කරන්න. මොකද්ද මේ අදහසත් එක්ක I want to come to දැනට ඇතිනේ මම බදහර දැනට මම බඩත් ව්‍යවහාරي අහුත් මම මේක මේ සඳහා භාවිත ගොඩක් කියලා බලනවා නේද yeah you have your මේක මේ අහම්බයක් මගේ පැමිණීම මම කියලා කියන්නේ මේ මනුස්සයාගේ අර මොකද්ද මේකේ දැකලා මම අහුව මොකද්ද මේ කියලා ඒකට තමයි මේ දාලා Facebook එකේ මම කිව්වා ඒක වැරදි කියලා මේ මොකද්ද මේ තේරුම කියලා ඒ තේරුම උත්සාහ ගන්න කිව්වහම මේක කරනවා ඒක ප්‍රතිපදාවක් මම කියන්නේ ඒක හම්බයක් එහෙම හම්බ ගොඩක් තිබුණා දැන් දෙන්නුවනේ අපේ රටේ තියෙන institutions ඒ වගේ දේවල් ඒ presentations අපි කෙරුවේ ඔය වගේම අහම්බෙන් මමයි නන්දදේවයි ගියා රැස්වීමකට මේ cultural policy එකක් හදන්න ශ්‍රී ලංකාවට දැනට නෑ ඔය කලින් කියපු එකක් තිබුණා දැන්ට හදපු draft එකක් තියෙනවා ඒකෙත් මේ දැනට මේගොල්ලෝ කරනවා වගේ තමයි අර ගම් මාර බත්කාපේ ගම මේගොල්ලෝ දැනට මට පේන විදිහට මේක යන්නේ මේක මම ඉන්නම් මම අද එහෙම කියන්නේ කියලා මම බලන්න ගම් කුමාර බත්කාපේ දන්නවනේ අපරක කම්යුනිටි එකේ හතර දන්නවා කියලා දන්නේ නැත්නම් කොහෙද හරි ගන්න ඊට පස්සේ එතන ඒ කොමිටියක් දාලා cultural policy Sri Lanka's cultural policy එතකොට අපි ඒකේ රටක cultural policy එක මෙහෙමයි අනේකයි මම එහෙම ඔයගොල්ලන්ට මේක blame කරන්නේ ඔයගොල්ලෝ එක පටන් ගන්න ඕනේ කියන එක constitution එකක් කියලා එකක් තියෙනවා මේ අපේ රටේ තියෙන constitution එක ඒක තමයි වැදගත්ම දේ ඒකේ තියෙන right to culture කියලා කොටසක් හොඳ වෙලාවට දැනට තියෙනවා හරිද ඔයගොල්ලන්ට මේ ඒක ඇද තමයි මේක ඉන්නේ ඔයගොල්ලන්ගේ ඒක මට ගේන්න බැරිව මට හරියට කිව්වා නම් මම ඒක අරන් ඉන්න තිබ්බා ඒ ක්ලෝස් එක යටතේ තියෙනවා right to culture කියලා එතකොට ඔයගොල්ලන්ට අයිති ඊට පස්සේ මොකද්ද වෙන්නේ ඒක අනුව ඒක expand කරනවා මොකද constitution එක expand කරන්න බැරි වෙනස් කරන්න බැරි හැමදාම එතකොට අපි හදාගන්න ඕනේ ශ්‍රී ලංකාස් cultural policy කියලා
ඒක කවුරු හරි මහත්මයෙක් එක කාලෙක ලියලා තිබ්බ දැන් ඒ ක්‍රමවේදය වෙනස්. ඉස්සර කවුරු හරි එක්ස්පර්ට් කෙනෙක් දාලා ඔක ලියවනවා. එහෙම නෙමෙයි. කල්චරල් පොලිසි ගන්නේ කලෙක්ටිව් එෆර්ට් එකක්. ඒ කල්චරල් පොලිසි එකේ තියෙනවා සබ්සෙක්ෂන්ස්. cultural heritage, intangible heritage, in cultural industry, creative industry, එහෙම දැන් draft එකක් තියෙනවා ලංකාවේ. ඒක මේ ආණ්ඩුවට කලින් හදපු එකක්. ඒ හින්දා මම දන්නේ ඒක දැනට ඒක පාවිච්චි. එතකොට ඒකෙන් පස්සේ ඒ සබ් සෙක්ටර්ස් තියෙනවානේ. මේ දැන් මේ කතා කරේ මේ ජගත් කතා කරේ ඒක සබ් සෙක්ටර් එකක්. ඒක අරගෙන ඒකට අවශ්‍ය පොලිසි සොයුම්ගත් කතා කරපුවා හදන්න ඕනේ. ඒ අනුව අපට අවශ්‍ය වෙනවා මේක ලීගලයිස් කරන්න. ඊට පස්සේ අපිට ඔය තියෙන ලීගල් ෆ්‍රේම්වර්ක්ස් අරගෙන ඒවා මදි නම් අපිට ක්ලියර් ලීගල් ෆ්‍රේම්වර්ක් එකක් හදාගන්න අවශ්‍යයි. එතකොට ඒ ලීගල් ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ කතා කරපු ඔක්කොම ආර්ට් මාකට් එකද ඉන්ටෙලෙක්චුවල් රයිට්ස්ද මොනවද අපි ඉන්ඩස්ට්‍රි ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන්නේ කොහොමද අපි ඉන්ටර්නැෂනල් කමියුනිටි එකට සම්බන්ධ වෙන්නේ ඒවා මේ පොලිසි එකෙන් පස්සේ අර ඇක්ට් එකට දාලා ඒකේ තවත් මදි නම් ඒකේ පුළුවන් රෙගියුලේෂන්ස් හදන්න අරවා කියලා තියෙනවා කොරියා කරා වගේ. කොරියා වගේ. ඉතින් අන්න ඒ කොටස තමයි ඕගොල්ලෝ පුෂ් කරන්න ඕනේ කරන්න කියලා. ඒ කල්චරල් පොලිසි එක හදාම තේරෙවි. ඔය මේ ඕගොල්ලන්ට ඒකේ තියෙන රෝල් එක. ඒක පොලිසි එක අපිට දැන් කොහොමද පටන් ගන්නද අපිට ඕනේ broad umbrella type cultural policy එක. ඒ policy එකේ තියෙනවා විවිධ subject. ඒකේ එක subject එකක් තමයි creative and cultural industries act policy එක. policy ඒ policy එකෙන් තමයි act එක act එක හදන්නේ ඒක legal effect එකක් නෙන්නේ. ඉතින් දැන් මම හිතුවාගෙන හිටියා මම ඔයාට හරි කාට හරි කිව්වා නෑ කාට හරි කිව්වා උන්ට තමයි කියලා තියෙන්නේ. නැත්නම් තමයි කතා කරන්නේ. ඥානේ නිකන් ගැලවෙන්න හදනවා. දැන් මේ අලුත් පොලිසි එක පාන පොලිසි එක හදපු එකක් තියෙන ෆ්‍රේම්වර්ක් එකක්. ඒකෙදි ඔයගොල්ලන්ගේ මේ අලුත් ආණ්ඩුවේ මැනිෆෙස්ටෝ එකේ තියෙන ප්‍රින්සිපල්ස් එකට ගන්න ඕනේ. ඒව අරගෙන මම ඒක මේ හැම එකක වගේ මම ටිකක් කියෙව්වා. මේ ඒ ඡන්දෙට කලින් හැම පක්ෂයකම මේවා මේ ඒගොල්ලෝ මොනවද කල්චරල් හෙරිටේජ් ගැන කියලා කියන්නේ කියලා. බොහොම කනගාටුයි අපේ කල්චරල් හෙරිටේජ් ගැන තිබුණා. හැබැයි සමහර ඒවා කිව්වේ intangible දැන් ආණ්ඩුවේ මේ ඒක කියලා තියෙනවා. බලලා තියෙනවා තමයි. ඔයාලගේ මැනිෆෙස්ටෝ එකේ කල්චර් ගැන තියෙන එක. අනිවාර්යෙන් බලන්න ප්‍රතිවිරුද්ධ කවුද කියලා කවුරු හරි පෙන්නන්න කියන්නේ දැක්කද කියලා. ඒක බැලුවද? දැන් නෑ. ඔයා බැලුවද? ඔයාද කිව්වේ මම බැලුවා මට පදක නෑ. ඒ ආපහු බලන්න. ඒ විශේෂයෙන් ඕගොල්ලන්ගේ සෙක්ටර් එක තමයි හිතන්නේ ඒක ෆේවරබල් ලියලා තිබුණා. අපි මේ කල්චරල් හෙරිටේජ් කියන එක නැතුව වැඩි තිබුණේ නැහැ මම ඒක මම පත්‍රයකට ඡන්දෙට කලින් කවුරුත් හිතන්න අපේ හෙරිටේජ් එක මොකද වෙන්නේ කියලා පොලිසිස් හදන්න. ඒ කොහොම හරි ඔයගොල්ලෝ කරන්න ඕනේ එක දෙයක් තමයි පුෂ් කරන්න මෙන්න මේ කල්චරල් පොලිසි එක නැවත එළියට අරගෙන තියෙන ඩ්‍රාෆ්ට් එක එළියට අරගෙන ඒක මේ රජයේ තියෙන ෆ්‍රේම්වර්ක් එකට ලින්ක් කරලා ඒ පොලිසි එක ෆයිනලයිස් කරගන්න. ඒ ෆයිනලයිස් කරගෙන එතකොට ඒකේ තියෙන අර සබ්සෙක්ෂන්ස් තියෙන එකක් තමයි විවිධ කතා කරන්නේ. ඒක ටිකක් පාරා. දැන් මම ඔයගොල්ලෝ හදලා තියෙන ඇමරිකාව ක්ලේම් කරන්නේ 125ක් ඒගොල්ලන්ගේ GDP එක කල්චරල් ඉන්ඩස්ට්‍රි.
නිසා එන්නේ කියලා. CPC පාක් එකවල GDP එකකින් cultural industry එක නිසා තමයි films Hollywood all these things ඒ කොහොම හරි එතකොට ඊට පස්සේ ලැහැත්ති වෙන්න අර අපි කරා වගේ ජගත් ඔය ඔයා කතා කරපු ටික ෆ්‍රේම්වර්ක් එකට දාගන්න අද වචනේ creative industrial policy කියන එක. creative and cultural industry policy. ඒකට ටිකක් පළල් ඒක ටිකක් වෙනස් වෙන්න පුළුවන් ඒක ඕනේ දේවල් ගන්නවා ඔක්කොම જાති වගේ කිව්වා. හැබැයි සිස්ටම් එකකට කොහොමද අපි මේක නිර්වචනය කරන්නේ? කොහොමද මොකද්ද ඔය කියන ඒකේ මොනවද ඒකේ තියෙන්න ඕනේ. එතකොට ඒවා කොහොමද කළමනාකරණය විය යුත්තේ? මොනවද ඉන්ස්ටිටියුෂනල් බැකින් එකක් ඒකට තියෙන්න ඕනේ. එතකොට රිසෝසස් කොහොමද ගන්නෙ? එතකොට ඒක කොහොමද අපි සම්බන්ධ කරන්නේ මේ දැන් බස්වර්ඩ් එකක් කියන්නේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා අහලා තියෙන්නේ තිරසර සම්බන්ධනේ කොහොමද මේවා තිරසර සම්බන්ධනේ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒව ගැන අර යුනෙස්කෝ එක ආයතන වල කරපු වැඩ තියෙනවා. ඉතින් ඊට පස්සේ පොලිසි එක හදාගත්තාම ඒ පොලිසි එකෙන් පුළුවන් වෙනවා ඕකෙන් ඒ වගේ ඔක්කොම නෙමෙයි වගේ වැදගත් දේවල් ටික අරගෙන legislative framework එකක් හදාගන්න. ඒකට තමයි ඒ නීතියෙන් කෙරෙන්න ඕන කොහොමද කලා මණ්ඩලය පත් කරන්නේ නැත්නම් මොකද දැන් අලුත් වචනේ පත් කරන්නේ කොහොමද ඒගොල්ලන්ට තියෙන objectives ඒගොල්ලන්ට තියෙන powers මොනවද ඒගොල්ලෝ කරන්නේ මොනවද ඊළඟට ඒක කොහොමද composition එක කොහොමද කොයි ආකාරයකද ඒක වෙනස් වෙන්නේ වගේ typical මේ jargon එකක් තියෙන act එක මේ act එකක් හදන්න. ඉතින් මම දකින්නේ ජගත් ඕගොල්ලෝ එකතු වෙලා අර මහා කල්චරල් පොලිසිය කියනකම් ඉන්න බැයි නම් හදන්න ඔය මේ ටීම් එකට මේ අතර මට පුළුවන් මොනම් ෆ්‍රේම්වර්ක් එක දෙන්න මේ ටීම් එක ඒකෙන් නම් දෙලා අපි මේ පැත්තකදී හදුවා කල්චරල් හෙරිටේජ් පොලිසි කියන එක ටීම්ස් පහක් යද්දී ඊළඟට ඒ පොලිසි එකක් රජයට හදනවා නම් රජයේ තියෙන ෆ්‍රේම්වර්ක් එක ඒ ෆ්‍රේම්වර්ක් එකට අනුව තමයි හදන්නේ. අපේ කොන්න උදාහරණයක් ඇටියට දෙන්න පුළුවන්. So cultural heritage policy කියන්නේ subsector එකක්. ඒකට ආණ්ඩුවට දෙනවා නම් අනුමත කරලා දෙන්න ඒකට ෆ්‍රේම්වර්ක් එකක් තියෙන හදන්න ඕනේ. මෙන්න මේක ඉස්සෙල්ලාම කියන්න ඕනේ. මේක ඊළඟට කියන්න ඕනේ. මේක ඊළඟට කියන්න ඕනේ කියලා ෆ්‍රේම්වර්ක් එකක් තියෙනවා. ෆෝමැට් එකක් තියෙනවා. ඒ අනුව අපි cultural heritage policy එක හදුවා. cultural heritage තියෙන tangible තියෙන intangible තියෙන. ඉතින් අපි මේ ස්පර්ශීය අස්පර්ශීය අපි කරේ ස්පර්ශීය කොටසට අස්පර්ශීය කොටසට අපි ඒක හදන්න අවශ්‍යයි. අපි ඒකෙත් අමාත්‍යාංශ කියන කමිටු එකේ ඉන්නවා. මම ඒ අනුව ඒකට කොටසක් හදන්න. ඉතින් මේ මිසින් එක තමයි මිසින් කියන්නේ දැන් මේකේ වැඩ කරනවනේ ඔයගොල්ලන් කලා මණ්ඩලය ඒකේ අනුකමිටු ඒවා තියෙනවා. ඉතින් එහෙම තමයි නිකන් ඔළුවක් නැහැ ඒ වගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක එක සිස්ටම් එකකට ගන්න ඕනේ. සිස්ටම් එකකට ගන්න හොඳ මේක තමයි මේ පොලිසි ෆ්‍රේම්වර්ක් එක හදාගන්න. ඒ ආණ්ඩුවේ තියෙන සිස්ටම් එකට ආණ්ඩුවෙන් අනුමැතිය ගන්න නම් ඒ ෆ්‍රේම්වර්ක් එක අනුව හදාගන්න ඕනේ. ඕනනම් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් පස්සේ ඒත් එක්කම ආණ්ඩුවේ අනුමැතිය ගන්න පුළුවන් මේකට අවශ්‍ය ලීගල් ප්‍රොවිෂන්ස් හදන්න. දැන් අපි පොඩි එකක් නේ මාතර මේ උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකට වෙනම ඇක්ට් එකක් ඕනේ කියලා එකක් කිව්වම අපි ඒක හදලා දුන්නා. දැන් ඒක ගැන කතා කරගෙන යනවා. ඒ වගේ so but we are still missing the main umbrella policy. umbrella policy එක missing. හැබැයි umbrella policy එකේ මම කියන්නේ ඔයගොල්ලන් කියන දේශපාලනික මේවා විශ්කරලා මොනාරි කරලා මොකද ඒ පොලිසි එකට බලපාන්න ඕනේ ඔයගොල්ලන් ආණ්ඩුවේ
මේ මැනිෆෙස්ටෝ ඒකෙන් එන්න ඕන. ඉතින් ඒක නැත්තම් ඒකේ දෙවින් කොටස මේ කරන්න වෙන. ඒක මූලික දේ තමයි ඒක. එතකොට මේ ඔක්කොම ඔයගොල්ලන්ට ෆ්‍රීලි කතා කරලා දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා ගන්න. උදාහරණයකට දැන් මම මේක ස්ටඩි කරගෙන යනකොට ගොඩක් රටවල් තමයි හැදුවේ තමයි ගලාප කොන්සෙප්ට් එක කල්චරල් ඉම්පැක්ට් ඇසස්මන්ට් කියලා. අපි සංස්කෘතික බහන්ඩ අදහසක් අරගෙන ඒක අපි හදාන්න සුළු how do you commodify කියලා කියන්නේ මේ කතා කරන්නේ මේක වෙනකොට මොකක්ද එකකින් වෙන්න පුළුවන් කල්චරල් ඉම්පැක්ට් එක. ඒක ඒවල සම්ප්‍රදායික සම්බන්ධයක මෙවැනි තර්කයක් තියෙන්න ඕනේ නේද අම්බ්‍රෙල්ලා මේ පොලිසි ගැටලුවේ. ඒක පල්ලෙන් ඉන්න පුළුවන්. ඒක හෙරිටේජ් වල තියෙන කල්චරල් හෙරිටේජ් ඉම්පැක්ට් ඇසස්මන්ට් කියලා. ඒක ඉස්සෙල්ලාවේ environmental impact assessment කියලා. ඒ කියන්නේ ලෝකේ කොහරි development project එකක් සිද්ධ වෙනවා නම් impact assessment එකක් කරන්න ඕනේ. ඒක හුඟක් සෑහෙන්න දැන් අවුරුදු 50කට පරණයි. හොඳට දියුණු වෙලා තියෙනවා. හැබැයි අපි cultural heritage sector එක ආගියු කරන්නේ නැහැ. එහෙම මල්ලි අපිට ඕනේ heritage impact assessment කියලා කරන්න ඕනේ. මොකද අපි heritage බලන්නේ values වලින්. ඒ values වලට මොනවාද impact වෙන්නේ කියලා. ඒක බලනකොට අපි බලන්නේ නැහැ ඒකේ භෞතික දේවල් වලට විතරක් නෙමෙයි society එකට සිද්ධ වෙන positive impacts. positive negative impact දෙකම බලනවා. ඒකයි heritage. ඒක නිර්මාණාත්මක ඉන්ඩස්ට්‍රි එකට අදාළ තමයි කල්චරල් ඉම්පැක්ට් ඇසස්මන්ට්. cultural impact assessment කියන එක ඒක එන්න ඕන legislation වලට දාන්න පුළුවන්. legislation වලින් පස්සේ ඒකට policies හදා ගන්න පුළුවන්. ඒක සෑහෙන අල්ලහැයි තියෙන එක අර policy එකේ ඔයගොල්ලන්ට ඒක reference දෙන්න පුළුවන්. ඔය කට්ටියක කතා. සමු කියනවා. මම මේ ඔක්කොම කතා කළා අපි විසින් සැලකිය යුතු ප්‍රතිපත්තිමය යෝජනා 10ක්. ඔක ෆ්‍රේම්වර්ක් එකකට දාගන්න. හරි. ආණ්ඩුවේ නම් ආණ්ඩු ෆ්‍රේම්වර්ක් එකට දාන්න. ආණ්ඩු ෆ්‍රේම්වර්ක් එකේ තියෙන්නේ බේසිකලි අර මම කියන්නේ ඔයා ඒකට සම්බන්ධ වුණානේ ඔය හරියට ඒක ඔළුවට අරගෙන නෑ. මොකද අපි ඉන්නේ අපි වෙන ප්‍රොජෙක්ට් ලගේ cultural heritage වෙනකොට අපි කිව්වා ඒකේ rationale එකයි ඊළඟට policy principles. ඇයි මේවා කියන්නේ? මම දැන් ඉතින් four pillars තියෙනවා නීතිමය සහ බුද්ධිමය දේපල ආරක්ෂා ආර්ථික සහ බදු ප්‍රතිපාදන economic and fiscal incentives සමාජ අපේ පොලිසි එක හදනකොට අපි කිව්වා 6 overarching principles. ඔය තමයි and cultural impact assessment. ඊට පස්සේ අවශ්‍යයි policy principles ඊළඟට අවශ්‍යයි policy statements. එතකොට policy ඊළඟට අවශ්‍යයි policy කොහොමද implement කරන්නේ කියලා. ඒ ටික කරගන්න ඕක framework එක දාගෙන ඒ පාත් එක තමයි මම නම් යෝජනා කරන්නේ. ඒක එහෙම නැතුව ඔය එකක් ගන්න නැතුව කෙලින්ම අපිට පුළුවන් යන්න ලෝයර් නීති හදන්න. එහෙම පුළුවන්. එහෙම කරන්න. එහෙම ප්‍රශ්න නැහැ. හැබැයි ඉතින් ඒකට මිස් වෙනවා සමහර දේවල්. එහෙම නැත්නම් ඒක සමහරවිට රහසිගතව හදනවා. මම ප්‍රායෝගික දෙපාර්තමේන්තුවේ නීතියක් හැදුවා කාට ඒකේ ඉන්න එකවත් දන්නේ. ඒකේ ඉන්න එකවත් දන්නේ නැහැ. හදලා දාපුවා. ජාතික පුරාවිද්‍යාලය. මොකද ඒ සමහර වෙලාවට අර මේ අපේ රටේ මේ සිද්ධ වෙන්නේ ජාතික දේවල් සිද්ධ වෙන්නේ මේ කැබිනට් අප්‍රූවල් කියලා මහා දරුණු මේකක් තියෙනවා. මේ කැබිනට් පේපර්ස් කියලා මහා දරුණු වචනයක් තියෙනවා. ඒක කරන්නේ ඒක රහසිගතයි පුද්ගලිකයි හරි මොකක් හරි එක. ඇමතිවරයා ඒක ලියලා දානවා කැබිනට් එකට. ඒකේ ප්‍රින්සිපල් එකක් තියෙන ඒකේ අදාළ ආයතන වලින් ඒකේ අදහස් ගන්න කොහොම හරි ගත්තා හෝ නොගත්තා හෝ බොහෝ විට ඒවා අනුමත වෙලා එනවා. ඒකට මේ ආප්‍රයෝජන මේකේ මේ විදිහට කතා කරන්න කියලා මම කෙනෙකුට මේ අදහස් කරනවා. මේ විදිහක් අවටිකාර කරන්න බෑ. සාල ස්ටේක් හෝල්ඩර්ස් මේක අදහස් විමසන්න වෙනවාමයි. ඒක නොයමසා කරොත් වෙන්නේ අනවශ්‍ය හිතක් තියෙනවා. අවසානයේදී පීඩාවටපත් වෙන්නේ
මහා චිත්‍ර ශිල්පියෝ මහා කලාකරුවෝ නෙමෙයි. මේකේ සේවය කරන අතර ඉන්නවනේ. පහළම මේක ආන්තිය විචාර ඒගොල්ලන්ම තමයි ඒක සාධාරණයෙන් වෙන්නේ. උගලක් ප්‍රතිපත්ති වලින් වෙනවා. කවුරුහරි බුද්ධ අදහසක්. අපරාධ දෙන්න ඊට පස්සේ දැන් අපි දැන් කරපු එකේ ඒ සංස්කෘතික ප්‍රතිපත්තිය ඒක හදලා දැන් කරගෙන යනවා නීතිය තියෙන එක වෙනස් කරන්න උත්සාහයක් දරනවා. ඉතින් සාර්ථක වේද නැද්ද ඒවා අපි දන්නේ නැහැ කොහොම හරි දැනට ඒකෙන් තමයි ඒක කරේ. පොලිසියට හැදුවේ අපි කෝ ගෲප් එකක් හදාගත්තා 15 දෙනෙක්ගේ ක්‍රමයක් හිටියා ඒකේ. අපි ඒකේ මේ ටික කතා කරලා නැවත කතා කරලා අපි ඒ ටික හදාගත්තා. ඊට පස්සේ අපි මේ වර්ක්ෂොප් එකක් තිබ්බා දවස් දෙකක් මේ කොළඹ නැතුව නැත්නම් ටෙලිෆෝන් කෝල්ස් අරගෙන එනවනේ නැතුව තැනකට වෙලා අපි ඒ හදාගත්තු ෆ්‍රේම්වර්ක් එකේ තිබිච්ච ඒවා කතා කරා. ඊට පස්සේ ඒකම ඉදිරිපත් කරා ලාර්ජ් ගෲප් එකකට 100ක් විතර. එතකොට ඒකෙන් පස්සේ දැන් ඩ්‍රාෆ්ට් එකක් හදලා තියෙන ළමයි සුමාන නැත්නම් ඊළඟ සුමාන එක පත්තරේ වැටි සෑම සිටිසන් කෙනෙකුටම පුළුවන් ඒකට කමෙන්ට් එකක් දෙන්න යෝජනාවක් දෙන්න. ඊට පස්සේ තමයි කැබිනට් එකට යන්නේ ඒගොල්ලන්ගේ අනුමැතිය සඳහා. එතකොට ඒත් එක්කම අර ඇක්ට් එක වෙනස් කරන්නත් සංස්කෘතික අමාත්‍යාංශය දැනට කටයුත්තක් කරමින් සිටිනවා. අර පොලිසියගේ කියන ඒවායි දැනට කියන නීතියයි බලලා දැන් නීති කියන 1940 සුද්දා කෙනෙක් දාලා ගිය එක. කියන්නේ ඒගොල්ලන්ගේ මේ ආකියොලොජි කියන එක මේ ඒගොල්ලන්ගේ හොබි එකනේ. ඒ කාලේ ඒ ප්‍රින්සිපල්ස් හැදුවේ අර ඒ විච සෙකියුලර් වැලියුස් වලින්. ඒ වගේ විතරයි. අනිත් කිසිම වටිනාකමක් නැතුව හදපු. ඒක ගෙනල්ලා මෙහාට දැම්මා. මෙහාට අපි කරගහගත්තා. අපි තාම අදලා නැහැ වෙනස් කරලා නැහැ. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඔයාගේ ඉන්ඩස්ට්‍රි කීවත් අර ඇක්ස් ටික බලන කලා මණ්ඩල හරි ක්‍රියේටිව් අදහස්. ඒ වගේ මොනවද කියන්නේ මොනවද ප්‍රශ්න තියෙනවා. වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ සම්බන්ධ කියලා. ඒ කියන්නේ ඒකේ එක්තරා විදිහකට සංස්කෘතික අමාත්‍යාංශය සම්බන්ධයෙන් හිතද්දී දැන් අපි සාමාන්‍යයෙන් දන්නා යම් විදිහක සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රවේශය කරා කියනවා ඒක එක්තරා සුබසාදරවාදී මේ කලාකරුවන් ආරක්ෂා කරන සාධනය කරන ඒ ඒවා තියෙනවා. අනිත් පැත්තක ඒක දියලා තව දැක්මක් අර සංස්කෘතික මිනිසා අපි සමාජය වඩා සංස්කෘතික කළ හැකියි. ඒ අතරේ තමයි ඔය මම කියන්නේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි සාකච්ඡාව ආවා. අපි යම් විදිහකට කතා කරලා මේක ඊට වඩා සංස්කෘතික අමාත්‍යාංශය තවත් භූමිකාවක් තියෙනවා කියන කාරණා අපේ ඉතිවක වඩා විධිමත් විදිහකට කොමෝඩිෆයි කරන එක. ඒකේදී මට යාගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම පටන් ගත්තේ සවුත් කොරියා ගැන කියලා. එතකොට ඊට පස්සේ අර බ්‍රිටිෂ් කවුන්සිල් එකේ උදා මේ එක කියද්දිත් ආව අර ඉන්ඩිවිජුවල් ක්‍රියේටිවිටි. අපි යම් කිසි බුද්ධිමය දේපලක් නිර්මාණය කරනවා. දැන් මේ තත්ත්වය සවුත් කොරියාව මේක ගැන සැලසුම් කරද්දී මේක ගැන ඉමැජින් කරද්දී තිබුණට වඩා රැඩිකල් විදිහට වෙනස් වෙමින් තියෙනවා නේද? යම් විදිහකට මේ AI ඇතුළු මේ නව ඩිජිටල් වර්ධනයන් එක්ක දැන් අපේ මේ කලාව කියන්නේ කලාව සහ සංස්කෘතිය තවදුරටත් අර සොලිටරි ජීනියස් අර ඉන්ඩිවිජුවල් ක්‍රියේටිවිටි කියන කාරණේ ගිහිල්ලා ඊට වඩා අර වෙන අපි නොදන්නා අලුත් ෆෝම්ස් ගොඩක් එන්න නියමිතයි කලාව හැටියට. ඒ වගේම ඒවයේ බුද්ධිමය දේප අර ඉන්ඩිවිජුවල් කෙනෙකුට කොහොමද මේක මේ අයිතිය දෙන්නේ කියන ප්‍රශ්නේ. ඔය එක අපි ලංකාව පැත්තෙන් හිතනවා නම් නවත ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් ගැන මේ මොහොතේ මේ ආණ්ඩුව මේ සංස්කෘතික අමාත්‍යාංශය ඒ හිතන්න වෙන විදිහ අර දකුණු කොරියාව හිතන්න වුණු ඒ දේවල් වලට වඩා සමාන විට
බරපතල වෙනස්කම් සහිත දේවල් වෙන්න පුළුවන්ද? කියනවා අනිවාර්යයෙන්ම කියනවා ඒක. මොකද AI ගවර්නන්ස් සඳහා ශ්‍රී ලංකාව මැද කාලේ අන්තර් පොලිසියට අනුමත කරගත්තා නේද? AI ගවර්නන්ස් කියන්නේ. AI ගවර්නන්ස් කියලා කියන ප්‍රධාන ප්‍රතිපත්තිය කවුරුණක් එක තමයි මේක මේ හිතන හැම දෙයක්ම සිද්ධ කරනවා. AI ගවර්නන්ස් නැත්නම් කොහොමද මේක? AI ගවර්නන්ස් and intellectual property අතර සම්බන්ධය. ඉතා සූක්ෂම සහ වෛද්‍ය ආකාරයකට සිටීම අවශ්‍යමයි. ඒක තමයි මම විගණනය කරනකොට දැක්කේ. So we are doing total in Sinhala. Mark. ඒකට මම අදහසක් එක්කත් ඒකටම කනෙක්ෂන් එකක් මම මේ සාකච්ඡාව යන හින්දා AI කතාවක් හින්දා AI කියන එකෙන් අපිට අයින් වෙන්න බෑ සහ ඒක ඉන්ටිග්‍රේට් වෙන්න කොහොමද කියන එක බලන්න ඕනේ. ඒක කොහොමද අතන තා වැදගත් මම හිතන ඔතනලත් ඒ හම්බෙලා ඇති UNESCO එකෙන් මේ ඊයවුරුද්දේ නොවැම්බර් පබ්ලිෂ් කරා artificial intelligence and culture කියන ડોකියුමන්ට් එක. මම හිතන්නේ ඒකේ ගොඩාක් ගයිඩන්ස් දීලා තියෙනවා මේ AI වලට කොහොමද මේ ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස් කනෙක්ට් වෙන්නේ කියන එක ගොඩාක් මම දැන් ඩිස්කස් කරලා තියෙනවා. මම හිතන්නේ ලංකාව ඔයගේ පොලිසිස් වල මට විශ්වාස කරනවා මම හිතන්නේ ලොකු වැඩපිළිවෙලක් යන බවක් තමයි මට අවබෝධයක් ආවේ ඔතුමන්ලත් එක්ක. ඒතර ඒ වගේ දේවල් ඉන්ටිග්‍රේට් කරනවා ඇති කියලා විශ්වාසයක් තියෙනවා. මම හිතන්නේ UNESCO එකේ ඒ වගේ ડોකියුමන්ට් එකක් අර ඔල්රෙඩි පබ්ලිෂ් කරලා තියෙනවා. අනිවාර්යෙන් අපි හදපු පොලිසි එකේ අතරින් පොයින්ට් එක තමයි ඕක. ඕකේ. Digitalization ඒ කතන්දරේ පොලිසිස් කොහොමද ඒක වගේ මේ කාරණා දෙකක් එකක් තමයි අර ලස්සන කතාවක් කිව්වා සංස්කෘතික මිනිස්සු ඒක අර කල්චරල් පොලිසි කියන නිකන් ප්‍රියැම්බල් එකට වගේ යන්න පුළුවන් මොකද යන්න පුළුවන් ඉතින් ඒ වගේ එහෙම නැත්නම් ඕවාචි ප්‍රින්සිපල්ස් වලට යන්න පුළුවන් ඒක මේවා වෙනස් වෙන්න පුළුවන් ඒක තමයි අර අපි පොලිසිස් වල ඔක ඉන්ක්ලූඩ් කරාම පොලිසි එකේ ඒවා වෙනස් වෙන්න පුළුවන් AI කියන්නේ එක ඉෂුව එකක් විතරනේ සෙක්ටර් එකේ යටි ඔයගොල්ලෝ සෙක්ටර් එකේ ඇඩ්‍රස් කරන්න තියෙන එක ඉෂුව එක හුඟක් පාල් එක හැබැයි ඒක මේ පොරියාවට වඩා වෙනස් වෙන්න පුළුවන් මේ ඒක තමයි කතා කරලා පොලිසි මට්ටමේ ඇග්‍රී වෙන්න ඕනේ. චේන්ජ් වෙන එක පොලිසි එක. දැන් අපි කන්සර්වේෂන් කියන එක ඉස්සර ඩෙෆිනිෂන් එක තිබ්බා. අපි දැන් කතා කරන්නේ කන්සර්වේෂන් කියන්නේ managing continuity. ඔය නැවතිලා නැහැ. කොයි ස්මාරකයක්වත් නැවතිලා නැහැ. ඒක එතනින් අපිට මේක මේ වහලා කියන්න බෑ. දැන් අපි කතා කරන්නේ ඒකේ කන්ටිනියුටි එකක් තියෙනවා. අපි කරන්නේ මැනේජ් කරන කන්ටිනියුටි. ඉස්සර කන්සර්වේෂන් කියනවා මිනිස්සු බයයි. ඒ කියන්නේ freezing in space and time. එහෙම එකක් නෙමෙයි. ඒ වගේ ඔය කතා කරන එක changes අලුත් දේවල් මේකට ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන් වෙන්න විදිහේ ෆ්‍රේම්වර්ක් එකක් තමයි හදාගන්න ඕනේ. ඒකෙන් ලෝ එකට ගියාම ඒකෙත් තියෙන ඕන ෆ්ලෙක්සිබිලිටි එක. ඒකෙත් තුඟක් වෙලා සිද්ධ වෙන්නේ දෙවෙනි ලේයර් එකක් තියෙන රෙගියුලේෂන්ස් කියලා. එනත ස්ටෑන්ඩින් ඕඩර්ස් කරනවා. ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒකට පාර්ලිමේන්තුවට යන්න ඕනේ මේ ඇක්ට් එක වෙනස් කරන්න ඕනේ. ඒ ඔය UNESCO කන්වෙන්ෂන් එහෙමයි. It's almost impossible intangible heritage. World Heritage Convention වෙනස් කරන්න බෑ. රටවල් 104ක් මෙම්බර්ස්ලා ඉන්න ඒගොල්ලෝ ඔක්කොම අදහස් ගන්න ඕනේ. හැබැයි ඒක එකක් කියන ඔපරේෂනල් ගයිඩ්ලයින්ස් එකක්. ඒක අවුරුදු 7 රිවයිස් කරනවා. ඒක අනුව තමයි වැඩ කටයුතු කරන්නේ. අරකෙත් එහෙමයි ඒ තමයි එක. මම කැමති ප්‍රශ්නේ මේ වෙලේ බ්‍රිටිෂ් කවුන්සිල් නිර්වාචනයේදී මේකත් එක්ක එන්ගේජ් කරලා මේ ක්‍රිටික් කළ කොහොමද ඒක අපිට ඕන හැටියට රීකාස්ට් කරගන්නේ මේ නිර්වාචනය. දැන් මේකේ තියෙන කරුණු තුනක් තියෙන පුද්ගල කුසලතාවය ගැන. ඒකන්නේ ඉන්ඩිවිජුවල් ක්‍රියේට්. මේක අපිට මේ වගේ ප්‍රශ්නට හොඳයි ක්‍රමයට ඉන්නේ. ඊට පස්සේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි තියෙනවා. තුන්වෙනි එක තමයි ධනය සහ රැකියාව උත්පාදනය. wealth and job creation නේ. එතකොට ජීවනෝපාය මාර්ග බිහි කිරීම සමත් ප්‍රබල ආර්ථික මූලමක් බවට
මේක පස් කරන්න පුළුවන් කියන එක නෙමෙයි මෙතන කියවෙන්නේ. නමුත් මේක මෙතන ASCII තියෙනවා පොඩි ප්‍රශ්නයක්. මේ තමයි වෙන්නේ තියෙනවා කොහෙන්ද ගෑවෙන සමාජ කැලලක් නැගේ. ඒකත් එක්ක බලනකොට there's a problem here. මට ඒක හිතෙනවා. මේ නිර්වචනය මගේ නිර්මාණාත්මක ශිරස්ත්‍රයේ හුදෙක් වෙළඳ භාණ්ඩයක්. කොමෝඩිටි ලෙස පමණක් දකින්න තමයි මට හිතෙන මේ බ්‍රිටිෂ් කවුන්සිල් මේක ඇස්සේ මොකද මේකට තියෙන විවේචනය තමයි පුද්ගල අනන්‍යතාවට ඉදිරි එකතැනක සහ සාමූහික උරුමය අතර සම්බන්ධ මේ නිර්වචනය තුල ඉඩක් නැහැ. ඒක they don't care about it වගේ තමයි මේ නිර්වචනය තියෙන්නේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය නිර්වචනය අවධාරණය කරන්නේ පුද්ගල කුසලතාවය. ඒක ශ්‍රී ලංකා සන්දර්භය අපේ රටේ අත්කම් නර්තන හෝ දේශීය වෛද්‍ය විද්‍යාව වැනි බොහෝ දේවල් කියන්නේ මේ අස්පර්ශනීය සංස්කෘතික උරුමය ටීම් වර්ක් සහ ෆැමිලිස්. එතකොට මේ ඒක ඒ දෘශ්‍යයෙන් බලනකොට මේක ටිකක් සීමා ඒක තමයි කියන්නේ අපිට නැවත හිතන්න වෙනවා අපි මොකද්ද ඒතරන්නේ මේක එකක් විතරයි ඒ වගේ ඩෙෆිනිෂන්ස් තියෙනවා ගන්නවා කල්චරල් අර කන්වෙන්ෂන් 2005 කන්වෙන්ෂන් on cultural diversity කියන එකේ ඩෙෆිනිෂන් එකක් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම අරගෙන දැන් මේ එකතු වෙලා කතා කරලා අපිට ඕනේ කතා කරනවා. ඒ ඩෙෆිනිෂන් එක මම හිතා කරන්නේ කියන්නේ ගණේ සාහිත්‍යක මේක තමයි එකම වැලියු නෑ. අනිත් ඒක තමයි අර හෙරිටේජ් වලට තාවේ aesthetic and historic තමයි ඒ කාලේ එංගලන්තේ වැදගත් කියලා හිතපු ඔය රුයින් එකක් තියෙනවා ඒක රුයින් එක හැටියට බලන්න ඕනේ. ඒව තමයි ඒක අපි හැමදාම කියන්නේ අපට ඕනේ ඩෙෆිනිෂන් එකක් අදා ගන්න ඕනේ. අපි මේක ඇසෙත් නම් exploitation වෙනවා through the generation exploitation of intellectual property. ඔකත් පොඩ්ඩක් මට මේ because without exploitation there is no capitalist system. We are beneficiaries of a මේ ප්‍රතිලාභ ලබන්නේ අපි විශේෂයෙන් මේ ඉස්රායෙල්ලත් කියන කට්ටිය ඒකද property exploitation කියන වචන මට මේ definition එකේ මේ වචනේ හරි uncomfortable. ඕක නෙමෙයි ඕන්ලයින් ඩෙෆිනිෂන් එක. ඔගොල්ලෝ කියපු අපි ડોකියුමන්ට්ස් ටිකක් කියවලා බලන්න. ඒ දේවල් බෙදාගෙන හතරෙත් මම මේ කොටස බලන්න ඩෙෆිනිෂන් ටික බලන්න. ග්ලෝබලි කියන මම මේ කල්චරල් ඉන්ඩස්ට්‍රි ගැන කතා බලන්න. එතකොට මේ ආර්ට් මාකට් කියලා වෙනම එකක් තියෙන මේ ඒකේ ඩෙෆිනිෂන්ස් තියෙනවා ඒකේ කන්ට්‍රෝල්ස් තියෙනවා නැෂනල් කන්ට්‍රෝල්ස් තියෙනවා ඉන්ටර්නැෂනල් කන්ට්‍රෝල්ස් තියෙනවා ඒවා එක කණ්ඩායමක් බලන්න ඒකේ මේ ටිකකින් මතුවෙච්ච වර්ග බෙදාගෙන ටිකක් බලලා ඊපස්සේ ආයෙක තුල කතා කරනවා මම දැන් ප්‍රොජෙක්ට් එක දැක්කදී අපේ යාළුවනේ යාළුවන්ගේ මේ කණ්ඩායම පරිකසල් exploitation වලට අපේ ස්ටුවර්ඩ්ෂිප් කියන දා ඒක සාකච්ඡා කරන්න කරන්න අවුත් කරන්න ඕනේ කෙනෙක් වෙන කට්ටියක් නෑ පුතේ ඉන්නවනේ දැන් මගේ ඉන්නවා ඔගේ ඉන්නවනේ ආජ වල්ටර්ස්ලා ඔක්කොම මෙතන ඉන්නවා මගේ අදහස ගැත්තේ මොනවද මේක ඔච්චර තමයි මට කියන්න තිබුණු කරුණු තව කියනවා ලීගල් ඇන්ඩ් ටැක්සේෂන් ඇස්පෙක්ට්ස් ඒවා විවිධව කතා කරන්න පුළුවන් මොකද හේතුව ප්‍රතිපත්ති මේ බ්‍රිටිෂ් කවුන්සිල් එකත් අපිට දෙන ප්‍රතිපත්ති ටිකක් රෙකමන්ඩ් කරා. ඒගොල්ලෝ කරේ 7ක්. නැවත බලනකොට ඒක අවුරුදු දැන් 5කට පස්සේනේ. මගේ අතින් ඒක 10ක් දක්වා වර්ධනය වුණා. ප්‍රතිපත්ති එකත් ඔතේ. ethical branding කියන එකනේ. ශ්‍රී ලංකාවේ අරවල් ethics යටතේ ප්‍රාකරකින් ethical branding එක ප්‍රතිපත්තියක්. ජාත්‍යන්තර ගෙවීම් පත්ති, global payment system, ජාතික නිර්මාණාත්මක දත්ත පද්ධතිය. national data mapping අපි ගන්න නැහැ කොහොමද අපි ගන්නවක් data base එකක් නැහැ අපිට visual artist ලා ගන්නවක් කරන්නේ ඒක හරි ඒ දැන් අලුත් නීතිය හරි පොලිසිය කැදුනාම ඒ කටයුතු ඒ ආයතනවලට බාර දෙන්න පුළුවන් ඒක හරි එහෙම වෙන්න පුළුවන් වෘත්තීය එක් ප්‍රතිපත්තිය වෘත්තීය ආචාර ධර්ම සහ IP කල්චරයකට IP intellectual property සංස්කෘතියක් මේ තියෙනවා නම් ඒකට තියෙන ආචාර ධර්ම සාහිත්‍ය වාසිකම්
වැදගත් තමයි ඉන්ටෙලෙක්චුවල් ඉන්ඩස්ට්‍රි එකට අයිති වෙන ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකට අයිති වෙනාට අවශ්‍ය යුනියන් එක. පොදු වෘත්තීය සංගঠন ක්‍රියේටිව් ඇසෝසියේෂන් ක්‍රියේටිව් ඒගොල්ලන් තියෙනවා යුනියන් රයිට්ස් ඒක තමයි. අධ්‍යාපනයේ මේක අතුල් කිරීම. අන්තිමට කල්චරල් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් අත්‍යවශ්‍ය ප්‍රතිපත්තියක්. මොකද අපි හිතමු ලංකාවේ හැමතැනම වෙස්මුණු හදනවා. ඒත් අපි ගෙනාවම නැහැ. අම්බලන්ගොඩ වෙස්මුණු කියලා කියන නම පාවිච්චි කරනවා නම් ඒක කොහෙද හැදෙන්න ඕනේ? අම්බලන්ගොඩ වෙස්මුණු ඒක දැන් අපි ෂැම්පේන් දෙනවා නම් ඒකට එතන හැදෙන්න ඕනේ නේද? දැන් අපේ ලංකාවේ ෂැම්පේන් දෙන්න බෑනේ. ඕක නෑ ඕක වචනේ මාරු වෙන ඕක නෙමෙයි ඉම්පැක්ට් ඇසෙස්මන්ට් එකේ ඒලා කරන ටෙක්නිකල් ටූල් එකක්. ඒලා කියන එක මතේ අපිට අවශ්‍යයි ඒකට ඩෙෆිනිෂන් එකක් නෑ. ඒ ඩෙෆිනිෂන් එක දැන් උදාහරණයක් වශයෙන් දැන් ආලා තියෙන ස්පර්ශනීය උරුමය කියලා එකක් තියෙනවා. දැන් ඊට කලින් ස්පර්ශනීය උරුමය කියලා වර්ඩ් ඒකේ හෙරිටේජ් කියන ඩිෆයින් කරලා තියෙනවා. ඒක ඔක්කොම මැටීරියල් ඒවා. ස්මාරකයක් වෙන තන් ගෲප් ඔෆ් බිල්ඩින්ග්ස් එහෙම නැත්නම් සයිට්ස් කියලා තමයි ඒකේ. ඒ 72 තිබිච්ච ග්ලෝබල් කන්සෙප්ට් එක. අපි හැමදාම කතා කරන්න පටන් ගත්තා ඒක ලස්සෙන් නෑ හෙරිටේජ් is related to community. මිනිස්සු තමයි වඩා වැදගත් කාරණා දෙකක් ඇතිවෙන්න උන්ගේ සහ සම්බන්ධය සහ උරුමය ආරක්ෂා කිරීමෙන් උරුමය ආරක්ෂා කරන්නත් ඕනේ ඒක මිනිස්සුන්ට සේවයක් වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාම 2003 වල හැදුවා මේ intangible heritage convention එක. ඒකේ heritage define කරලා තියෙන්නේ in relation to community. දැන් හිතන්නකෝ මේ පද්ධතිය වෙස්මුහුණු ඒ වෙස්මුහුණු උරුමයක් කියලා හඳුනාගන්නේ ඒකට අයිතිකාරුව එහෙම නැත්නම් ඒ එක්තරා කමියුනිටි ගෲප් එකක් ඉන්නවනම් විතරයි. තේරුණා කියන්නේ ඒ එහෙම නැත්නම් ඒක උරුමයක්වත් නෙමෙයි. ඒ කියන්නේ උරුමයක් තෝරා ගන්න විදිහ ඒක උඹා related ඕගොල්ලන්ට. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ මිනිස් මේ කමියුනිටි එකක් නැත්නම් ඒක උරුමයක් හැටියට සලකන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි අයිතිකාරයෝ ඒගොල්ලෝ තමයි ඒක බලාගන්නේ ඒගොල්ලෝ තමයි ඒක මැනේජ් කරන්නේ. අර World Heritage Convention එකේ UNESCO එකට යම් බලතල තියෙනවා. ආණ්ඩුවේ ආයතනන්ට බලතල තියෙනවා. හැබැයි මේ ඇක්ට් එකේ තියෙන මේවා වලට ආණ්ඩුව කියන්නේ නිකන් ෆැසිලිටේටර් කෙනෙක් විතරයි. අයිතිකාරයෝ ඒ සමාජය ඒ කමියුනිටි. ඉතින් ඒ හින්දා ඒක උන්දා එකක් කියලා බලන්න ඒක උන්දා රිලේටඩ්. එතකොට performing arts කියන ඒවා එන දාලා තියෙන intangible heritage කියන domain. ඒවා දැන් අර ලෝකේ ලයිෆ් වක් හදනවා ඒවා කියන එකක් කොට බලන්න හැබැයි ඒකට යම් ප්‍රජාව අනිවාර්යෙන් ඉන්නවා. එහෙම නැත්නම් මේක හෙරිටේජ් යන්නේ. ඉතින් ඔයගොල්ලන් මියුසික් හරි ඩාන්ස් හරි ආර්ට් හරි ඒවට එතකොට යම් ඉන්ඩිවිජුවල් ඒකේ කමියුනිටි කිව්වම ඒක කමියුනිටි වෙන්න පුළුවන් ඒක ගෲප් වෙන්න පුළුවන් ඒක ඉන්ඩිවිජුවල්ස් වෙන්න පුළුවන්. තනි කෙනෙක් එක්ක. එයාගේ ඒ වැඩ කොටස උද්දී කියලා හඳුනගන්න පුළුවන්. ඒක උඹා රිලේටඩ් වදනක ඔයගොල්ලන්ගේ ඔය මේ තාක්කොටු ඇතුලේ තියෙන කන්වෙන්ෂන් memories of the world මේ ඔක්කොම මේ අපේ කලාවට අයිති දේවල්. Universal Copyright Convention එක World Heritage Convention එක Memory of the World Program Intangible Cultural Heritage recommendation concerning the protection and promotion of museums and collections their diversity and their role in society. ලෝකෙත් ඉන්න අපිට මේවා මේ කලාපේ තුන තමයි මේ සබ්ජෙක්ට් එකනේ. ඔව් ඒ සෙක්ටර් එක ඔයගොල්ලෝ දියුණු කරගත්තාම ඒක ඒවට සම්බන්ධ කරගන්න පුළුවන්. අවශ්‍යතාවත් ඒක දියුණු කරගන්න. ඔයගොල්ලෝ හදන එක තමයි අන්තිම මේ අද අපගේ 9 අසන ගන්න අරගෙන කියමු සාකච්ඡා කියන්න
අපි අදම තියෙනවා අලුත් මාත්‍ය කොච්චර තමයි කියන්නේ අලුත් මේ කුලප්පු කරන්න මට ඕනේ මේ ඉන්න කරා ඊළඟ තරුණ පරපුර මේ වැඩි පාර ගන්න ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න තේරුණා මේ කියන්නේ මම ඒක කුලප්පු කරා ප්‍රශ්නයක් තිබුණේ. අධ්‍යයන කියන එක ටිකක් හරි. අධ්‍යාපනයේ සෞඛ්‍යයට වඩා ටිකක් හරි. ආයතනික නැහැ. අධ්‍යාපනයට තියෙන ආයතන ලංකාවේ සෞඛ්‍ය පරිවර්තන තියෙනවා. අධ්‍යාපන මේක සම්බන්ධව තාවනේ ලොකු දැන්. රයිට් ඒක ලොකු විවාදයක් ඇවිල්ලා දැන් මේක මේ විවාදයක් ඇවිල්ලා පස්සට ගන්න උනා. ඒතකොට දැන් මම හිතන කල්චර් කියන්නේ ඊට වඩා විශාල දෙයක්. ඒතකොට මේකට පොලිසිය එකක් හදනවා කියන එක මේ මම හිතන්නේ ඒක මම හිතන්නේ අතිශය සංකීර්ණ පුළුල් වැඩක් කියලා. අර මතවත් කිව්වා මේක අර පාර්ශව ස්ටේක්හෝල්ඩර්ස් ලා ගොඩාක් ඉන්න ඕනේ කියන එක. නමුත් ඒක මම හිතන්නේ ඒක අපි හිතන කණ්ඩායමුත් නෙවෙයි කියලා. දැන් උදාහරණයක් ගත්තොත් මේ කල්චරල් ඉන්ඩස්ට්‍රි එකේ දැන් වැඩිපුරම මම හිතන්නේ උඩම ඉන්න අය බැලුවොත් මේක අපේ ස්කෝප් එකෙන් එළිය තියෙන උදාහරණයක් ගත්තොත් අපි හත්නෝරුවේ හවුල හත්නෝරුවේ හවුල කියලා අපි මොයේ එලිබණ කියන එලිබණ දැන් විචිත්‍ර බණ ධර්මදේශකව ගත්තොත් ඒක තමයි දැන් අද අනිපතේ ටෙලි හරි ඕකනේ තියෙන්නේ. ඉතින් ඒක එනවා එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි කල්චර් කියලාම අපෙන් බැහැර වෙනවා කොහොමත් ඔය ජාතිකවාදී ඔය සංස්කෘතික ජාතිකවාදී එක අන්‍යමෙන් අපෙන් බැහැර වෙනවා. එතකොට ඒගොල්ලෝ කොහොමද මේක නියෝජනය වෙන්නේ? රයිට්. මේගොල්ලොත් එක එකඟ නැහැ. මම සංස්කෘතික විරුද්ධයි. හරි. එතකොට මම කියන පුළුල් චිත්‍රයක් ඇතුලේ ඔය අධ්‍යාපන ප්‍රශ්නෙට වඩා සංකීර්ණ වෙනවා. ඒගොල්ලෝ ඇතුල් වෙන්නේ කොහොමද? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ මෙතන? ඒක තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. ඒක ඒක කල්චරල් නැත්නම් රේසම් වර්ධනය කරනවා හරි මොකක් කරේ වුණත් ඒකට ඒගොල්ලෝ සංස්කෘතික major cultural example राज्य state government system पर अपना major cultural policy है एक एक ये policy के जिन मूलिक आधार से आप कैसे सब sectors का हो गया क्या major policy का क्या नहीं वो abstract mission है तो ना the culture is everybody yeah अपना rights to culture ये कितना पता नहीं policy අපි මේ සාකච්ඡාවෙන්ම නේද අපිට මේ ගන්න කියන එක වෙනකන් වෙන්නේ. මේ සාකච්ඡාව තව තවත් පුළුල් වෙවි මේක ඉස්සරහට යනකොට අර එතන මේ මේක සම්පූර්ණ කියන්න පුළුවන් මේක. ඒක අපිට heritage culture policy කියලා අපි කතා කරා. දැන් අපිට නැත්තේ cultural industries and how that කරා. ඒක තමයි මම කිව්වේ අපි පටන් ගන්න ඕනේ කියලා. මොකක්ද අර මේ ඔතන දවසේ කරන්නේ වැඩක් කරනවා. කවුරුහරි කරන්නේ අවුරුදු බෙල්ල තියන්න ඕනේ. නෑ මම වගේ නෙවෙයි. මගේ ඒක තියෙනවා. දුෂේ ඒක තේරුම් ගැනීම තමයි ක්‍රමී ඒක තේරුම් ගන්න ඕනේ. how difficult is how ඒකෙන් දැන් සමාජ පොලිසි ගන්න මගේ ඔය අර්ථකථන මගේ සීමිතයි කියලා. දැන් ඔක ඕනේ ඕවා. ඔය හරියට හරියට නිකන් ඒක තමයි මම කියන්නේ. මේ ඇවිල්ලා මේ සබ්සෙක්ටර් එක මේ heritage cultural policy එක අදාළ විදිහට මේ සබ්සෙක්ටර් එකේ ඉඳලා culture එක ගන්න. ඒක තියෙන සියුම් අපි දන්නේ කොහොමද? උසාව cultural policy කියනවා නිර්මාණාත්මක ආර්ථිකය. නිර්මාණාත්මක කර්මාන්තය කියන සාකච්ඡා තුළින් ඉන්නකොට culture එක කියන්නේ කොහොමද ඉඳන්නේ? heritage cultural policy අපි කියන්නේ හිතේ තව විදිහකට. එහෙනම් ඒකෙන් තමයි අනිත් එක මේවා මේ restrict කරන්නවත් එහෙම අදහසක් මේවා ප්‍රොමෝට් කරන්න මේ කොහොමද සපෝට් කරන්නේ මේවා සපෝටිං ඉන්ස්ට්‍රුමන්ට්ස් මේ හදන්නේවා රෙජිස්ට්‍රේෂන් වගේ දැන් මම කියන්නේ මගේ ගාලා උදාහරණයකට අපේ young artist ලා ගත්තා mid career artist right now well established artist මම established artist මම මේක ගාලා අර දැන తీරුද මට පුළුවන් නෑ මම කැමති නැහැ කියලා. නමුත් මේ බාපුන් ගාලරිස් තරුණ ආර්ටිස්ට් කෙනෙක්ගේ චිත්‍රයක් නෝ මේ තරුණ ආර්ටිස්ට් එක නෑ කියන්නේ. ඒ විතරක් නෙමෙයි. එතකොට වෙන්නේ සාර කෝපරේෂන් එකක සමාජ වගකීම සඳහා මුදලක් ගෙවන්නේ කවුද? මේ නැගියන ගායකයව බලාපොරොත්තු. මෙන්න මේක ආරක්ෂක නම් කරන්නේ. මෙන්න මේ පොලිසි. නෑ. සමහරවිට තියෙනවා. චැරිටි උනා 30% ආර්ටිස්ට් අයිති. ඔයා ටැක්ස් exemption එක ගන්නවා නම් චැරිටිස් වල ටැක්ස් exemption වෙනවා. කොට මම කියන පොයින්ට් එක ගන්න කොහොමද මේ
young and mid-career artists exploit වෙන්නේ. උඩින් හොඳ හිටවක්. මේ මහා හොඳ පිළිකාරෝගෙත් කියලා වෙන්න පුළුවන් අරගෙන කියලා චිත්‍ර ඔප්ෂන් තියෙනවා. කියලා ඒක විදිහට අපේ ආටිස්ට් ඒක නැත්නම් මේ අපි මේ විශාල කම්පැනි එක සමාජවත් කියන අපුදා වැයකලා තියෙන මේ දුප්පත් ආටිස්ට්. ඕක නැගින යම් ආටිස්ට් මම කියන්නේ මෙන්න මේවා තමයි අපි ආරක්ෂා කරන්නේ. මේ සබ්ජෙක්ට් සෙක්ටර්. ඊට පස්සේ තව ගන්න එක්සැම්පල් රැඩිකල් වීදි නාට්‍ය කට්ටියක් ඉන්නවා. අපි රැඩිකල් වීදි නාට්‍ය කරෝකා ජාතියක් රජය පිළිගන්න පාසිමක් කියලා. ඒක පිළිගන්නකොට වෙන්නේ තමයි නම් ඒගොල්ලන්ට රැඩිකල් දාස්පුරාවක් අවශ්‍ය නීතිමය දහසත් එකසේ කියනවා. මේක මේවා ඇවිල්ලා මේ ලිමිටින් නෙවෙයි. ඕපනින් and possibilities ඇති කරන දෘෂ්ටි බලන්න ඕනේ. එතකොට මේ කල්චරල් පොලිස් කාර්ය දෘෂ්ටිය නෙමෙයි. පොලිස් කාර්ය දෘෂ්ටිය නෙමෙයි වෙන්නේ. දැන් මම කිව්වේ අර කන්වෙන්ෂන් එකේම කියලා තියෙනවා අර අස්පස්සියන් උරුමය ඔයගොල්ලන් පොපෝමින් ආර්ට්ස් වලින් ඒ කමියුනිටි එක තමයි ඒකට වාගේ කියන්නේ. ඒගොල්ල තමයි කරන්නේ. අපි වගත්ත සංකීර්ණ උදාහරණ සත්සනෝරුවේ අන්තෝරුවේ හම්බුනේ. කත්නෝරුවේ හම්බුනේ යාගේ තියෙන කොන කියන සයිඩ්. ඉතින් යාට ඕනනම් ඒක යාගේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එක හැටියට කරගන්න. තව කෙනෙකුට ඒක ගන්න බැරි. ඒ සඳහා මේ that is what people want. ඒක නේ පුළුවන් කො. අපි ඒක දාන්න දෙයක් නෑ. ඒක තමයි වෙන්නේ. මේ වලට ලිමිටින් නෙමෙයි. We are not going to exclusive for the exclusive one. ඉවර සංස්කෘතික නිසා කියලා එකක්. මේ සංස්කෘතික නිසා කියන්නේ ඔය ඔක්කොම එකතු කරගත්ත එකක් නෙවෙයි. නෙමෙයි. ඒක ඇවිල්ලා ජීවිත දාසක් නෙමෙයි. ඒක තමයි මානසික කියලා එකයි. දැන් මම එකයි කියන්නේ. ඒක හැම මිනිහම සංස්කෘතිකයි. දැන් මෙතන සංස්කෘතික නිසා කියන්නේ ඒවත් නෙවෙයි. ඒක වඩා ප්‍රෝග්‍රෙසිව් French cultural French revolution එකකින් පස්සේ culture ගැන හිත දෘෂ්ටියෙන් තමයි ඒ අපි culture නිසා ගන්න හිතන්නේ. මේ ගාමිණී මොයි ආර්කියොලොජි ඇන්थ्रोपोलॉजी කලා. මෙතෙන්දී cultural නැති මිනිස්සුක අපිට හම් වෙන්නේ නැහැ අපේ ශාස්ත්‍රයේ. There are no uncultured people. ඒක කොහොමද කිව්ලා අත්නෝරුවේ හම්දුරෝ මම ඒක enjoy කරන චීත්‍යයක්. There are millions of people enjoying it. That's a right to be there. ඒක තමයි කියන්නේ ගාලිය කියන්නේ කල්චරල් කන්තර සංස්කෘතික නිසා කියන එක අපි මෙතන ඉන්න අය කොටද කිව්වේ බලුවාම ඒ කියන්නේ අපි දියුණු නැත්නම් නූතන සංස්කෘතියක් ගැන විශ්වාස කරන අය විශ්වාස කරන සංස්කෘතිය. ඒක අර වර්ගවාදී විචුගේ ඒ සංස්කෘතිය නෙවෙයි. දැන් අපි ওই දෙකම සංස්කෘතිය කියලා ගත්තම මේ කුළුල් අර්ථය හරියි. හැබැයි දැන් ඒක උඩ අපිට හිත ගන්න බෑනේ ඔක්කොම සංස්කෘතිය රයිට් මෙයාටත් සංස්කෘතිය දෙනවා කියන අර දෙකට කියන්නේ ඒකනේ කලමනාකරන දෘෂ්ටියකින් මේක දිහා මම හරි එතකොට එතකොට අපිට මේ පොලිසියක ඕන වෙන්නේ අර කවුන්ටර් එකේ සංස්කෘතික මිනිසා කියලා අපි විශේෂ කියන ශිෂ්ටාචාර මිනිසා ගන්නසා ඒගොල්ලන්ගේ අයිනක් ඉතින් මම ඒක එතකොට ගැටලුවක් වෙනවා. එතකොට අපිට දැනගන්න කරන්න. We cannot be the judge. This is not about exam. Judging back. අපිට judge කරන්න බෑ. මේ පාරතරවාදී මේක අරගෙන අක්ටුවකින් පොයින්ට් එක තමයි අරගෙන මේක process එක කොහොමද ඇත්තට. extreme nationalism අරම කොයි හතරේ අතවර සයිඩ් එකක් ලෝකේ කියනවා මේ දැක්කේ. දැන් තමයි අපි ඉතින් අපි කොහොමද මේක ප්‍රේරණය පිළිගන්න ගන්නේ මේක තේරුම් ගන්න. කොතනද අපි මේක සීමා කරන්නේ. ඒ වටිනාකම් සාකච්ඡා කරනකොට අනිවාර්යයෙන්ම ගැටුම් වෙනවා. කල්චරල් හෙරිටේජ් සෙක්ටරේ ඉඳන්නේ වටිනාකම්. මේ වටිනාකම් වලට මෙයාට කියන වටිනාකම් නේ මට තියෙන්නේ. ඒක තව ඉන්නේ. කොහොමද අපි අවසානයේ ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නම් ඒක ආරක්ෂා කරන්න ඕන නම් මොනවද දෙයක් කරන්න පුළුවන් කියලා කොම්ප්‍රොමයිස් කරන්න. Yeah, well, what thing? Okay, I mean, me and the center of the cultural policy is there. Broader policy. We have actually got a practical and pragmatic thing. Other level, some communities are getting under the
නම් ඒගොල්ලන්ට ප්‍රොමෝට් කරන්න ඕනේ. කියන්නේ ඒකයි. නම් ඒගොල්ලන්ට කරන්න ඕනේ. ඒක ඔපිනියන්. ඒ වන්න තමයි අනිත් ඒවා. රයිට්. දැන් මොකද මගේ තියෙන එක තරකයක් තමයි මේ ආදේවත් උන්වත් මම අන්නාලි කුමරියේ ඒ වුණත් දැන් මේක තියෙනවා. උතු සිද්ධාග තියෙන මේ දවස් මට නම් හරි අලුත්. මම ඒ සිද්ධ අහනකොට මම දැකලා තමයි අනන්‍ය සුදුකන් කිසිදුවයි සන්නාලි කුමරියේ සිද්ධාය ඒ වගේම moving no be person one again vessel be legal. It's all human suffering and human pain. භාෂාව වෙනස් වුණාම ඒවා අපි කතා කරන්නේ ඊට භාෂාව රස විඳින්න නැති මිනිස්සු human suffering නෑ වගේ කියන්න බෑ. ඒක මගේ language නැති අයිමෙත් අයගේ වේදනාව නොක් කරන්න එක මගේ අයිති මට බෑ කරන්න. ඒක මම කියන්නේ moving no keep person one again best obey මාර බෑ. तो රතිකල රමිනී සීකල පැරණි යමුනා නදී කලපේ කියන අපි එතන නිකිස් එකයි රතිකල රමිනී කැතර human experience එක ඇතුළත තමයි කොහොමද කියන්නේ මොකක්ද දුන්නේ කෙසේ කියන කීතේ රසිනින්නේ එක්තරා ආකාරයකට විරටි වැඩ කරනවා පාල පන්තිය කියලා යනවා ඒකෝද එයාගේ එක නස්කිරීමක් අපි කරනවා ඔතන මෙතන කියනවා මේ විතර මේ ප්‍රශ්නයක් අපි මුලින්ම කියන ප්‍රොපෝසල් abusing cultural proposal instead of ප්‍රශ්නයක් මට හිතෙන්නේ ඒක cultural policy එකේ කියන තරක තියෙන ප්‍රශ්නයක් ඒක මේකට එන්නේ මේ මට මේක much more practical වෙන විදියක් කරපන් ඒක ගන්න මේ වගේ සාකච්ඡාවක් මට නම් ඒකට ඇතුල් වෙන්නත් බෑ ඒක සාමාන්‍යයෙන් වක්කීමක් ඒක දිනන්නේ සාමාන්‍යයෙන් ඒකට ඇතුල් වෙලා cultural policy කියන්නේ කොහොමද ඒක කරන්නවත් කියලා කරන්න ඕනේ ඒ බොය කියන ප්‍රශ්න තමයි සමහරවිට ඒක වෙලා නැත්තේ ඒක සිද්ධ නොවි මේක සිද්ධ වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් ඒකයි ගාමිණී පුරතලා කිව්ව එකයි අර තියෙනවා නම් හොඳයි ප්‍රෝත කල්චරල් පොලිසි එක තියෙනවා ඊට පස්සේ ඒක සබ්සෙක්ටර්ස් තියෙනවා යම් සබ්සෙක්ටර් සෙක්ටර් පොලිසිස් තියෙනවා ඒ පොලිසි වලට අනුව රෙගුලරයිස් කරන ඇක්ට්ස් තියෙනවා ලීගල් ෆ්‍රේම්වර්ක් තියෙනවා ඒක තියෙනවා ඒක that is the ideal situation දෙහිම ප්‍රසත් සෝතරන්නේ මේ එකක්වත් නැතුව දැන්ටත් ලංකාවේ තියෙනවානේ මේ කලා මාන්තර පනත තියෙන ඒවා තියෙනවා ඒ වගේ ගණනාවක් තියෙනවා ඒක ඉන්ටැන්ජිබල් ඇක්ට් එක දැන් ක්‍රියාත්මක වෙනවා ඒ වගේ ඒ නිසා හැබැයි අයිඩියලි මම කියනවා අයිඩියලි මෙහෙම පිළිවෙල ගන්න නැත්නම් එතකොට you miss the gap අවිනිශ්චිතතාව සහ මොකද කියන්නේ එන්ට්‍රොපි සමග තමයි ජීවිතය සහ මෙවැනි ප්‍රතිපත්ති කියන්නේ එන්ට්‍රොපි කියලා concept එකක් තියෙනවානේ භෞතික විද්‍යාව thermodynamics ඒක අපි social science වලට ගත්තානේ මොකද එන්ට්‍රොපි කියලා කියන එක ඒක මොකද කියන්නේ quantify කරන්න බැරි energy එකක් ඒ quantify කරන්න බැරි energy එක නැතුව action එක සිද්ධ වෙන්නේ නැහැ කියලා කතාව. quantify කරන්න බැරි energy කියලා කියන එක theorize කරන්න බෑ වුණා. ඒක දැන් භෞතික විද්‍යාවක පාවිච්චි කරනවා. මම ඒක හරියටම දන්නේ නැහැ නේද? මේක එක social science communication වලට ගන්නවා. මම communicate කරන්න හදන දේ 100% communicate වෙන්නේ නැහැ. ඒ 100% communicate නොවන එක තුල communication යනවා. ඒ අවුල ඒ chaos එක තමයි සිද්ධ වෙන්නේ. අපි වගේ රටවල් පවතින්නේ එල්ලමුලට එන්ට්‍රොපිස් එක. කරන් දෙයක් නැහැ. ඒක තමයි post colonial condition එක අපි. අපි සමහර මේජර් ප්‍රශ්න උත්තරේ හරිය නැතුව අනිත් තැන් වල උත්තර යාපනයේ ඇතුලේ තියෙන කරුණ එක තමයි ඒක මේක තමයි අපේ මේ මොකක්ද කියන්නේ ඒක අපේ කල්චර් එක අපි have survived boss we have හැම සොසයිටි එකක් ඒක එහෙම තියෙනවා නේද අපි හැමෝම විරුද්ධයි කොලොනියලිසම් වලට අපි හැමෝම කතා කරනවා ඩිකොලොනයිසේෂන් ගැන නැත්නම් ජගත් විද්‍යාහරණය ගැන අපි ජීවත් වෙන්නේ ඒගොල්ලන්ගේ හදපු සිස්ටම්ස් ඒවා තමයි කතා කරන්නේ අපි ආසයි ආරණ්‍ය ගැන කතා කරන්නේ ඉතින් පුළුවන් උත්සාහය කරන්න ඕනේ ඒක අත්හරින්න ඕනේ ඒක කරන්න ඕනේ ඒක මෙතන මේ ඉන්න කට්ටිය ළමයි කරන්නේ ඔයගොල්ලන්ගේ තම අපි ඉවරයි මෙතන කට්ටිය නෑ අපේ කාලේ ඉවරයි ඒක පුළුවන් මේක තමයි මම කරපුවා
හිතන්නේ ඒක අපි අර වගේ දැන් ඒ අපි දැන් කල්චර් බේස් වෙනස් කරන්න අර මහා කල්චර් එකේ ගැටුණු තියෙන්නේ ඒක කරන්න පුළුවන් මේක අවෑනස් එකෙන්ම තමයි කියන්නේ සමාජයේ අවෑනස් එක තියෙන්න ඕනේ ඇතිරලා ඒක හරහා මිනිසුන් දැනෙන්න ඕනේ මේක කරන්න ඕනේ නේද ඒ හින්දා අර රෙස්ට්‍රික්ෂන්ස් එක මේක විතරක් නෙමෙයි නේද ඒ වගේ දේවල් ගොඩාක් අපි කරන්න යනෝනේ හැමදේකම ඉන්නේ විරෝධතාවයෙන් අර කිව්වා වගේ ඒකට අර ලොකුවට අවශ්‍ය ක්‍රියේෂන් එක ඒකට තමයි මම හිතන්නේ මේවා ගෲප්ස් එකතු වෙන්න ඕනේ ඒක මේ ගෲප්ස් අවදි රෙස්පෙක්ට් වෙන්න ඕනේ ඒක සමස්ත සමාජයේම මේක අවේරස් එක බිල්ඩ් අප් වෙන්න ඕනේ දැන් මෙතන කියන කටයුතු උදාහරණ කෞශල්‍ය ප්‍රගී ප්‍රේම ඊට පස්සේ සීමිනා තමයි අන්තර සම්මලයක් විතර කරන්නේ ප්‍රියන්ත කාලවා වංගී සින්නා මාදවේ dan mandan these are all cultural rather than that these are all important cultural figures cultural vultures cultural vultures like in the society in the matter ये लोगों का भी क्या है अब अच्छा मरी නැති තරක් නැහැ ඒක අද බගින්න අකර මේගොල්ලෝ ලොකු සම්මතන ඒ නිසා තමයි මම හිතන්නේ මම ගාමේ කොහොමද කියන්නේ see no this is your job now අපිට කරන්න පුළුවන් මොකද this is orang tahu ඊළඟ පරිපූර්ණ හැබැයි ඒකට එන්ගේජ් කියවන්න ඕනේ have take this done not කියවන්න තියලා කොහේ ඒක වෙනද මේ හැම කන්වෙන්ෂන් එකක් හැම එකක් මකුලක් නෑ කියවන්න මම මේ පොඩි වාක්‍ය පොඩි මේ British Council definition එක අරන් කරේ ඒක මොකක්ද මේක මට තියෙන ප්‍රශ්න මොකක්ද කොයි වචනද මම කැමති දැක්කේ ඇයි ඒක මම අකමැති පොතරින් මේ එක්ස්ප්ලොයිටේෂන් කියන වචනේ මම යෝජනා කරනවා අර අපි අස්පස්සිය උරුමය කියන එක අපි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා ඒක ඉංග්‍රීසියට කියවන්න මොනවාද අපහසුකමක් තියෙනවා ඒ භාෂා දෙකෙන් ඒක දැන් තියෙනවා ඒකත් ඩයිවර්සිටි ඇක්ට් එක නම් ඒක තාක්ෂණික කොටක් ඒව තමයි කල්චරල් පොලිසි එකකින් සිද්ධ වෙන්නේ ඒක තමයි ඩිරෙක්ට් කරන්නේ කල්චරල් පොලිසි එකක් අපේ ලැන්ග්වේජ් එක තමයි භාෂාව ඒක තමයි විවර කරන්න ඒක වතර නරක sexist ප්‍රකාශ කරලා ඒක කොට දෙන්න get ready to lose your virginity that's what I have to say ඒක නැතුව මේ වැඩ කිසියක් කරන්න බෑ බණුන් අහන්න කාගෙන් හරි ඉවත් කරේ හංකක සැකලි වැඩක් කියලා අහගන්න කියන ප්‍රශ්නේ අහගන්න වැඩේ කරන්න then it will happen නැතුව හැමෝගෙම සතුටු කරලා හැමෝගෙම තාම නිවැරදිද it's not going to happen මන්දනේ ගාමිණි අපේ ගුරු අපි දෙන්නගේ ගුරු තමයි රෝලන් සෙල්වා ඒ ආකාර වැඩ කරලා ඒක වැඩ කරේ ඒක තමයි අත් හරියට ප්‍රශ්න තියෙනවා you take off the ground අරගෙන ඒකේ ප්‍රශ්න අපිට අදත් අපි හිතනවා සමනම දෙක වෙනම කතාන්තරයක් ඒක නැතුව මේ වෙදි පියවරක් ගන්න බෑ තාමසේ මේක මේ සදා එන්ට්‍රොපි එක නැති පියවරක් නෑ ඒ අවුල නැති ඒ සේෆ් ගේම් එකක් නෑ you have to stand by the position ඒකදී ප්‍රගිත්ලා ප්‍රේමලා ඉන්නේ පොල් කතරක් එහෙම ගන්න මේ වෙලේ මට මේකේ නම් මතක නෑ මේ වෙලාවේ ඕක අපිට දෙයක් දෙන්නේ නැද්ද ඔයගොල්ලෝ අපිට දැන් ඇයි නේද හදාගන්න මේ අතන මේ අපේ ආත්‍රයිසෝ ආරාධනය පිළිගට අපේ චිත්ත අඳින චිත්ත හදන චිත්ත ලියන ජගත්සට ස්තුතියි සහ මේ ආචාර්ය ගාමිණී සර් මම හිතන්නේ උරුම සම්බන්ධ අපිට ඉන්න සාමාජිකයෙක් කියන්නේ ලොකු සංස්කෘතික කාරණාවක් අදාළව අපිට ඉන්න සම්පත් අක්‍රම දැන් මේ වෙනුවෙන් අද මම හිතන්නේ මිතාම ක්‍රිටිකල් වගේම පොඩි කිදිමත් කතා බහක් ඇති වුණා මම හිතන්නේ මගේ දැන් අදහස් කවුරුත් කරලා තියෙනවා මම හිතන්නේ ඒකත් එක්ක අපිට එන්ගේජ් වෙන්න ඕන ඇටැක් ගන්න වක්තු එකතු වෙලා වැඩි දියුණු කරලා මම හිතන්නේ රජයකින් කරන්න ඕන සාකච්ඡාවක් මම හිතන්නේ ඒක වෙන ඉහළ ලෙවල් එකක මම හිතන්නේ අටකට අවශ්‍ය එකක් මේ පොඩි අවකාශයක දැන් මෙතන සාකච්ඡාවට මම දුන්නා මම හිතන්නේ අපි ගන්න දැනින් පුංචි දැනින් පටන් ගන්න එක මම හිතන්නේ මොකද මේ මම හිතන්නේ ජගත්සග්ග වගේ මෙතන මම හිතන්නේ ඒ විභවතාවේ නැත්නම් ඒ ඩාටාව තියෙන ගොඩක් මිනිස්සු මෙතන ඉන්නවා මම හිතන්නේ අපි මේක පාන්දු කරලා නේද මාද වෙන විදියක අපිට මම හිතන්නේ අපිට මේක දිගට සාකච්ඡා කරලා මොකක් හරි වැඩබිමක් හදාගන්න පුළුවන් මේ සම්බන්ධව. ඉතින් අපේ ආරාධනාව පිළිගන්නවට ස්තුතියි. මම කියන්නේ රජයේ පටකාස්යේදී අපිට ඒක තමයි කරන්නේ. ඒක තමයි මම කියන්නේ ඒ හින්දා මම කියන්නේ දැන් මේ අර concept එක බිහි වෙන තැන හරි වැදගත් නේ. ආශිර්වාදයෙන් නෝලික විතරයි මෙතන නැත්තේ. රජයේ පටකාස්ය විතර තියෙනවා මම ඉන්නේ ගාමිණී ඉන්නේ කවුරුද ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නේ අපේ ඉන්නේ අර ඒකෙන්
ඒක හරි ඒක තමයි මම කියන්නේ දැන් ඒක අපි විදිමත් එතන එහෙම ફોકસ කරලා මේක මම හිතන්නේ මතක් හිටිලා මේක හදාගන්නමු sorry jangan ඊට වඩා වටිනාකමක් තියෙනවා මේකේ අපි කතා කරන්නේ අර බොටම් අප් අප්‍රෝච් කියන එක මේක තමයි අයිඩියා සිද්ධ වෙන්න ඕනේ අපි කතා කරන්නේ අපි මේ ඕගොල්ලන්ගේ පටන් අරගෙන උන්ට මේවා වෙනස් කරා අපි විතරක් නෙවෙයි ඉතින් ඔයාලා දෙකට ඉන්න වෙනවා මේකේ මේ කාපිටි කියන ඇමති වල කවුරුත් කියන්නේ අපේ ආපු නම් දුකේ සීරියස්ලි කොහොමද අත්ම දැන් මේක ලෝකේ දුවන්නේ ඒකට දැන් පොඩි ඕගනික් විදියට අතර මෙතන පොඩි අදහසක් ෂෙයා වුණානේ ඒක හරි වැදගත් මම හිතන්නේ මේ ඒක අපි වෙන විදියට විදිමත් සර්ලයි අපි ඔක්කොම එකතු කරලා ඒක ගෙනියමු මේ පොඩි සංග්‍රහයක් තියෙනවා මේ ආර්ට් රයිසෝම් එක වෙනුවෙන් ආපු හැමෝටම ස්තුතියි මම හිතන්නේ ෆස්ට් ටයිම් මෙතනට ආපු අයත් ඉන්නවා අපි දන්න කට්ටියක් ඉන්නවා මේ අත රයිසෝම් එකට විනාඩියක් කියන සර්විස් දන්නවනේ දැන් මෙතන අපි මේ සංකල්පීය කාරණාව පිළිවෙච්ච තැන හරි වැදගත් අපේ රජීව අයයි වජිරගේ අදහසක් තමයි මේ බෞද්ධ වෙලා ආර්ට් රයිසෝම් හැටියට එන්නේ ඒක දැන් අපි 6 දෙනෙක් මේ අදහස කාණ්ඩු කරමින් යම් කිසි දෙයක වැඩ පිළිවෙලක් කරමින් අපි ඉන්නවා වෙහෙස කර වැඩක් පොඩි එහෙම තමයි ඉතින් ඒ වැඩේ වෙනුවෙන් ආපු හැමෝටම ස්තුතියි අපි පොඩි මේකත් එක්ක යම් කිසි කාරණා ටිකක් ක්‍රියාවන් ටිකක් ඉදිරි කරනවා තමයි. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නවා ඒ වෙනින් එකතු වෙන්න මේ 22 මම හිතන්නේ ඔයාලා දැක්කු නැති ආර්ටිස්ට් කෙනෙක් මුණ ගැහෙනවා 3 දෙනෙක් සීවලි ළඟසිංහ දැකලා ඇති රෝබර්ට් සොයිස දැකලා ඇති නමුත් මමත් දැනගත්ත සංජයත් එක ගෙදර ගියාට පස්සේ නදිනී ඩේවිඩ් කියලා ඩේවිඩ් පේන්ට්ගේ ශිෂ්‍යාවක් ළඟම හිටපු ශිෂ්‍යාවක් සර දන්නවා මම හිතන්නේ ඇකඩමික් එකේ අපිට ඩේවිඩ් පේන්ට්ව පේන්න ගත්තා මට මම හිතන්නේ ඒ තුන් දෙනාගේ එක්ස්පිෂන් එක 22 පටන් ගන්නවා පුළුවන් නම් දෙරේ එන්න මම හිතන්නේ අපි මේ කල්චර් එක මෙහෙම කන්ටිනියු කරමු පොඩි මේක එහෙම කරගෙන එහෙම වැඩක් ආපු හැමෝටම ස්තුතියි අපි දිගටම මේ සම්බන්ධය ක්‍රියාවක් හැටියට තියාගන්න බොහොම ස්තුතියි අද ආපු හැමෝටම මේ සංග්‍රහයක් තියෙනවා පොඩ්ඩක් එකක් පොඩ්ඩක්